සුබ සන්ධ්‍යාවක් වේවා සියලු දෙනාට. අපි ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලීය භාෂා අධ්‍යයන අංශයේහි ප්‍රභාෂා විද්වත් දේශන මාලාව 2024 දේශන මාලාවේ පැවැත්වෙන හතරවෙනි දේශනය ආරම්භ කරන්නට අපි සූදානම් වෙන්නේ. විශේෂයෙන් ප්‍රභාෂා විද්වත් දේශන මාලාව භාෂා අධ්‍යයන අංශය මගින් භාෂා හා සාහිත්‍ය පිළිබඳව විවිධ මාතෘකාවන් මූලික කරගෙන අපි ආරම්භ කරන්නට යෙදුනේ. ඒ අනුව මේ 2024 වර්ෂයේ පවත්වන්නට යෙදෙන දේශන මාලාවන්හි අවසාන දේශනය හතරවෙනි දේශනය හැටියටයි අද දවසේ මේ දේශනය 2024 දෙසැම්බර් 30 වෙනි අද දවසේදී ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් මේ දේශනය සංස්කෘත විෂය සම්බන්ධව ඇල්මක් දක්වන්නා වූ සියලුම ශිෂ්‍ය පොඩි හාමුදුරන් වහන්සේලා, එවැගේම ගිහි මහත්වරුන්, එවැගේම විශේෂ වශයෙන් පිරිවෙන් අධ්‍යාපනයේ නිරත වෙන්නා වූ සියලුම දෙනාට සංස්කෘත භාෂාව ලෙහෙසියෙන් ඉගෙන ගැනීම සඳහා, පහසුවෙන් ඉගෙන ගැනීම සඳහා අවශ්‍ය කරන්නා වූ මඟ පෙන්වීම සිදු කරන්නා වූ දේශනයක් හැටියට තමයි අද දවසේදී මේ විද්වත් දේශනය පවත්වන්නට අපි කල්පනා කරන්නට යෙදුනේ. ඒ අනුව තමයි සංස්කෘත ඉගෙනීම් හා අධ්‍යයන කටයුතු පහසු කරන නවීන තාක්ෂණය කියන මාතෘකාව යටතේ අද දවසේ මේ දේශනය සිද්ධ කරන්නට කටයුතු කරන්නට යෙදුනේ. නිසා විශේෂයෙන් මේ අවස්ථාවේදී මේ විද්වත් දේශනය සඳහා සම්බන්ධ වෙන භාෂා අධ්‍යයන අංශයේහි අංශාධිපති ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය තිඹිරිවැව සිරිසුමන ගෞරවනීය පණ්ඩිත හාමුදුරන් වහන්සේ ඇතුළු කොට ඇති විශේෂයෙන් ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේහි භාෂා හා සංස්කෘතික අධ්‍යයන පීඨයේහි පීඨාධිපති හාමුදුරන් වහන්සේ, ඒ වගේම භික්ෂු විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යාය ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේ ප්‍රධාන කොට ඇති සියලුම දෙනා වෙනුවෙන් මේ අවස්ථාවට සම්බන්ධ වෙන සියලුම විද්වත් පිරිස, විශේෂයෙන් අපේ ශිෂ්‍ය පොඩි හාමුදුරන් වහන්සේලා, ඒ වගේම බාහිරින් සම්බන්ධ වෙන්නා වූ මේ වෙනකොට අපිට දකින්න පුළුවන්කම තියෙනවා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේහි සම්භාව්‍ය භාෂා අධ්‍යයන අංශයේහි අංශාධිපති ජම්බුගහපිටියේ ධම්මාලෝක ගෞරවනීය අපේ පණ්ඩිත හාමුදුරන් වහන්සේ ආදී කොට ඇති විශාල පිරිසක් මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා. ඒ වගේම පිරිවෙන් ශාස්ත්‍රවල කටයුතු කරන ගුරුවරුන් ආදී කොට ඇති පිරිස් මේ අවස්ථාව මේ වෙනකොට මේකට සම්බන්ධ වෙමින් පවතිනවා මේ දේශනය සඳහා. ඒ නිසා මේ දේශනය සඳහා සම්බන්ධ වෙලා සිටින, මේ වෙනකොට සම්බන්ධ වෙලා සිටින සියලුම ගෞරවනීය ස්වාමින් වහන්සේලා, ඒ වගේම ශිෂ්‍ය පොඩි හාමුදුරන් වහන්සේලා, ඒ වගේම ගිහි මහත්වරුන් ඇතුළු කොට ඇති සියලුම දෙනා විශේෂයෙන් භාෂා අධ්‍යයනාංශය වෙනුවෙන් ඉතාමත්ම ගෞරවයෙන් පිළිගනිමින් අපි මේ දේශනය ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. විශේෂයෙන් අද මේ දේශනය සඳහා සම්පත්දායකත්වය ලබා දෙන්නට යෙදෙන්නේ විශේෂයෙන් අපේ භාෂා අධ්‍යයනාංශයේහි ප්‍රභාෂා මේ විද්වත් දේශන මාලාව ආරම්භ කරන්නට යෙදුන, එහි නිර්මාතෘවරයා හැටියට කටයුතු කරන්නට යෙදුනා වූ අපේ අධ්‍යයනාංශයේ හිටපු අංශාධිපති ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය දර්ශනපති බලදොර ඉන්දජෝති ගෞරවනීය අපේ පණ්ඩිත හාමුදුරන් වහන්සේ අද දවසේ මේ දේශනය පැවැත්වීමේ සඳහා සම්පත්දායකයන් වහන්සේ හැටියට කටයුතු කරන්නට යෙදෙන. විශේෂයෙන් උන්වහන්සේ මේ සංස්කෘත විෂයහිලා ප්‍රාමාණික විද්වතෙක් හැටියට කටයුතු කරන්නට යෙදෙනවා. ඒ නිසා තමයි අද දවසේ මේ සංස්කෘත ඉගෙනීම් හා අධ්‍යයන කටයුතු සඳහා පහසු කරන නවීන තාක්ෂණය කියන මේ මාතෘකාව යටතේ මේ දේශනය පැවැත්වීම සඳහා උන්වහන්සේ ප්‍රාමාණික විද්වතෙක් හැටියට, සම්පත්දායකයන් වහන්සේ නමක් හැටියට පිතෝර ගන්නට යෙදුනේ. වගේම විශේෂයෙන් සංස්කෘත පිළිබඳව අපේ පිරිවෙන්වල සිටින පොඩි හාමුදුරන් වහන්සේලාගේ, ඒ වගේම විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න සමහර පොඩි හාමුදුරන් වහන්සේලාගේ, සමහර ලාවට පිරිවෙන් ශාස්ත්‍රයන් තුළ මේ උගන්වන ගුරුවරුන් තුලත් මේ සංස්කෘත විෂය පිළිබඳව යම්කිසි අල්මර්ණ ස්වභාවයක් තිබෙනවා. නමුත් ඒ පිළිබඳව දැනට ලෝකයේ පවතින තත්ත්වයන් සංස්කෘත භාෂාව ඉගෙන ගැනීම සඳහා
ලෝකයේ පවතිනා වූ තත්ත්වයන් අවබෝධ කරගත්තාම ඒ ස්වභාවය නැති කරගන්නට පුළුවන්කම තියෙන නිසා තමයි තාක්ෂණයත් එක්ක කටයුතු කරන්නා වූ පිරිසට මේ තාක්ෂණය සමග සංස්කෘත භාෂාව කොහොමද හදාරන්නට ලේසියෙන් පහසුවෙන් ඒ කටයුතු සිද්ධ කරගන්නට පුළුවන් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව හඳුන්වා දීම විශේෂයෙන් විශ්වවිද්‍යාලය ශාස්ත්‍රයේ කටයුතු කරන්නා වූ විද්වතුන් හැටියට අපිට පැවරිලා තියෙනා වූ වගකීමක් හැටියට කල්පනා කරන්නට යෙදෙනවා. ඒ නිසා මේ දේශනය මෙතෙන් පටන් පවත්වන හැටියට ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේහි භාෂා අධ්‍යනාංශයේ හිටපු අංශාධිපති ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය දර්ශනපති බලදොර ඉන්ද්‍රජෝති ගෞරවනීය පණ්ඩිත හාමුදුරන් වහන්සේට ඊ타මත්ම ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා මෙතෙන් සිට ඒ දේශනය උන්වහන්සේගේ දේශනය පවත්වන හැටියට. සුබ සන්ධ්‍යාවක් හැමදිනාටම අදත් අපි හම්බ වෙනවා භාෂා අධ්‍යනාංශයේ ප්‍රභාෂා විද්වත් දේශන මාලාවේ 2024 වර්ෂයේ අවසාන දේශනයට. අපි වර්ෂ ගණනාවක් තිස්සේ ප්‍රභාෂා දේශන සිද්ධ කරගෙන ආවා. රටේ ලෝකයේ විවිධ විද්වතුන් සම්බන්ධ කරගනිමින් අද කල්පනා කරා අපි භාෂා අධ්‍යනාංශයේ අපිම මේ දේශනයක් සිදු කරනවා කියලා අපි සාකච්ඡා කළා. සෝබිත පණ්ඩිත හඳුරුව මතක් කළ ආකාරයට සෝබිත හඳුරුව බොහොම ස්තුතියි හැඳින්වීම කරාට වැඩිද මන් දන්නේ හැඳින්නුවත් කෙසේ නමුත් මුලින්ම කියන්න ඕනේ ඇත්තටම මේ මාතෘකාව මේ මාතෘකාව කතා කරනකොට සංස්කෘත ඉගෙනුම් ඉගෙනවීම හා අධ්‍යයන කටයුතු පහසු කරන නවීන තාක්ෂණය කියන මාතෘකාව කතා කරන්න මම ප්‍රාමාණික විද්වතෙක් නම් නෙමෙයි ඇත්තටම. ඒක මුලින්ම කියන්න ඕනේ. මම තාක්ෂණය පිළිබඳව ලොකු හැදෑරීමක් නැහැ. නමුත් මෙතන අපේ ජම්බුගහපිටියේ අපේ පණ්ඩිත හාමුදුරුවෝත් වැඩ ඉන්නවා. අපේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම්භාව්‍ය අධ්‍යනාංශයේ අංශාධිපති ජම්බුගහපිටියේ ධම්මලෝක පණ්ඩිත හාමුදුරුවෝ, ඒ වගේම අපේ ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යනාංශයේ වර්තමාන අංශාධිපති අපේ තිඹිරිවැව සිරිසුමන පණ්ඩිත හාමුදුරුවෝ, උන්වහන්සේලාගෙන් තවසර ගනිමින් මම මේ දේශනය ආරම්භ කරන්නේ. ඉතින් මම කියමින් ආවේ මම තාක්ෂණය සම්බන්ධ ප්‍රවීණෙක් නෙමෙයි. නමුත් අපිට විශ්වවිද්‍යාලයේ කටයුතු කරනකොට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වශයෙන් කටයුතු කරනකොට අපේ ශිෂ්‍යපඩි හාමුදුරන් වහන්සේලා අභිප්‍රේරණය කිරීම සඳහා උන්වහන්සේලාගේ මේ දැනුම නව තලයකට ගෙන ඒම සඳහා අපි විවිධ දේවල් හොයා බලද්දී හම්බ වෙන දැනුමේ යම් දේවල් තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ දේශනයට යොදාගෙන තියෙන ඒ බඳු කාරණා කීපයක් විශේෂයෙන්ම යලියලිත් මතක් කරනවා මම තාක්ෂණය සම්බන්ධයෙන් ලොකු විද්වතෙක් නෙමෙයි. නමුත් එදිනෙදා සංස්කෘතත් එක්ක වැඩ කරද්දී සහ සංස්කෘත උගන්වද්දී අපේ ශිෂ්‍ය පරපුරට මේක පහසුවෙන් කරගෙන යන්න අපිටත් අපේ ශිෂ්‍ය පරපුරටත් පහසුවෙන් සංස්කෘත ඉගෙන ගන්න හම්බ වෙන මෙවලම් කීපයක් තමයි අද අපි අතරම සාකච්ඡා කරන්නේ. නවීන තාක්ෂණය කියන මාතෘකාව මම යොදාගත්තේ ඒකයි. තාක්ෂණයේ මෙවලම් කීපයක් පිළිබඳව හඳුන්වා දීලා අපිට මේ අපේ පරණ ආකල්පයක් තියෙනවානේ. පරණ ආකල්පයකුත් නෙමෙයි, ඇත්තටම පරණ විද්වතුන් බොහොම ප්‍රශස්ත මට්ටමේ සංස්කෘත අධ්‍යයනය කළා. ඊට පසු මේ මෑත පහුගිය කාලේ යම් ශිෂ්‍යයන් අතර පසුබෑමක් අපි දකිනවා සංස්කෘත අධ්‍යයනය සම්බන්ධයෙන්, ඉගෙන ගැනීම සම්බන්ධයෙන්, විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු සම්බන්ධයෙන්. ඉතින් ඒ අයගේ ආකල්ප වෙනස් කරන්න මේ තාක්ෂණය යොදා ගන්න පුළුවන් කියලා අපිට කල්පනා වුණා. ඒත් එක්ක හොයද්දි බලද්දි හම්බ වෙන කරුණු කාරණා කීපයක් තමයි අද අපි සාකච්ඡා කරන්න කියන කාරණය මතක් කරන්න ඕනේ. මම පටන් ගන්නම් මෙහෙම. අපි හරි
මුල්ම කාරණයක් වශයෙන් මම මේකට ප්‍රවේශයක් වශයෙන් හඳුන්වා දෙන්න ඕනේ කතා කරන්න ඕනේ. ඇත්තටම මේ විශ්වවිද්‍යාල ශාස්ත්‍රයේ වැඩ කරන සහ පිරිවෙන් ගුරුවරුන්ට මේ මම හිතන්නේ මේ අලුත් දේවල් නොතියෙන්නත් පුළුවන්. නමුත් අලුත් දේවල් තියෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම පිරිවෙන් වල උගන්වන සහ ඉගෙන ගන්න අපේ ගෞරවනීය හාමුදුරන් වහන්සේලාට මහත්වරුන්ට යම් දේවල් මේකින් ගන්නට පුළුවන්. මම මුලින්ම කතා කරන්නේ අපිට මේ සංස්කෘතෙන් ටයිප් කිරීම සම්බන්ධව මේක සරලම කාරණයක්. අපිට අපේ ලැප්ටොප් එකකින් අපේ ඩෙස්ක්ටොප් එකකින් සංස්කෘත ටයිප් කරන්න පුළුවන්. ඒක ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. දැන් මේ ඔප්ෂන් එක දීලා තියෙනවා. අපිට අර ලැප්ටොප් එකේ දකුණු පැත්තේ යට කෙරවලේ දැන් අපි ලැන්ග්වේජ් එක තෝරන තැන තියෙනවානේ. එතන ඉංග්‍රීසි තියෙනවා, සමහර විට සිංහල තියෙනවා. එතෙන්ටම ගිහිල්ලා ඒ මත ක්ලික් කරලා අපිට සංස්කෘත දාගන්න පුළුවන් එතෙන්ට. ඒක ලැප්ටොප් එකේ නැත්තම් හැබැයි දැන් තියෙන තාක්ෂණ දැන් ඊට එහා තාක්ෂණය ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා ඒ නිසා මේක අනවශ්‍ය වෙන්නත් පුළුවන්. මම මේ මූලික දැනුමට අවශ්‍ය කාරණයක් විදිහට කියන්නේ සංස්කෘතත් ටයිප් කරන්න පුළුවන්, කීබෝඩ් එකට ගන්න පුළුවන්. ලැන්ග්වේජ් වලට ගිහිල්ලා ප්‍රෙෆරන්සස් ගිහිල්ලා එතනින් සංස්කෘත සිලෙක්ට් කරගන්න ඕනේ. ඊට පස්සේ අපේ මේ ඩෙස්ක්ටොප් එකේ අර යට පහළ දකුණු පැත්තේ යට පහළ කෙරවලට සංස්කෘත ෆොන්ට් එකක් එනවා. එතකොට අපි අර සිංහල වලින් ඉංග්‍රීසි වලට, ඉංග්‍රීසි වලින් සිංහල වලට මාරු කරගන්නවා වගේ සංස්කෘතත් මේ යොදා ගන්න පුළුවන්. සංස්කෘතෙනුත් ටයිප් කරන්න පුළුවන්. හරි. දැන් මම මගේ එකට සංස්කෘත ඇතරම යොදලා තියෙන්නේ. ඒ නිසා මම මේක සංස්කෘතට මාරු කරලා ඔබට පෙන්නන්නම්. හරි. මේ සංස්කෘත කීබෝඩ් එක පේනවා ඇති. සංස්කෘතෙන් ටයිප් වෙනවා පේනවා ඇති මම හිතන්නේ. මේ විදිහට අපිට සංස්කෘත කීබෝඩ් එක මේකේ තියෙනවා. හැබැයි ඒ කීබෝඩ් එක අපි අර මේ අපි සාමාන්‍යයෙන් ඉංග්‍රීසියෙන් ටයිප් කරන කීබෝඩ් එක නෙමෙයි. සිංහලෙන් ටයිප් කරනකොට දැන් අපි සිංහලෙන් නම් W ගහුවාම යන්න, ඉංග්‍රීසියෙන් නම් R ගහුවාම ඒ විදිහට නෙමෙයි. සංස්කෘත කීබෝඩ් එක ටිකක් වෙනස්. ඒ නිසා ඒක ලොකු ප්‍රයෝගිතාවයක් නොතියෙන්න පුළුවන්. නමුත් එහෙම එකක් තියෙනවා කියලා මම මුලින්ම මේ මතක් කරන්න මේ කාරණේ යොදාගත්තේ. සෝපිත හඳුරු පේනවද? පේනවා හඳුරු. හරි. නැවතත් මතක් කරනවා යට අපි ලැන්ග්වේජ් එක තෝරන තැනට ගිහිල්ලා ලැන්ග්වේජ් ප්‍රෙෆරන්ස් කියන තැනින් ගිහිල්ලා ලැන්ග්වේජ් එක අපිට අවශ්‍ය එකක් මෙතෙන්ට සිලෙක්ට් කරගන්න පුළුවන්. වෙනත් භාෂාත් ජපාන්, චීන, කොරියන් ඒ ඕන එකක් මෙතෙන්ට ටයිප් කරන්න ගන්නේ. ඒ හරහා ගිහිල්ලා සංස්කෘතත් තියෙනවා කියන කාරණේ මම මතක් කළේ. අපි යනවා ඊට එහාට. මේක සාමාන්‍ය කවුරුත් දන්න එකක්. ටෙක්ස්ට් ස්කෑන් අපිට පුළුවන් දැන් ඇත්තටම මේකටත් වඩා පහසුයි මම ඒක කියන්නම්. අපිට දැන් මොන හරි පොතක තියෙන එකක් ඇත්තටම ටයිප් කරන්න ඕනේ නැහැ. ටයිප් නොකර අපිට අපිට ඩෙස්ක් මේකට ගන්න පුළුවන්. අපිට අවශ්‍ය සීට් එකකට ගන්න පුළුවන්. ඒ තමයි මේ ෆෝන් එකට එන මේ ටෙක්ස්ට් ස්කෑන් එකකින් එහෙම නැත්නම් Google මේ ට්‍රාන්ස්ලේට් එකට ගිහිල්ලත් පුළුවන්. ඒකේ ෆොටෝ විදිහට අරගෙන එකක් විදිහට අරගෙන අපිට ඒක හැමම ගන්න පුළුවන්. අපිට මේ ස්කෑන් කිරීමේ ස්වරූපයෙන් ඔබට ෆෝන් එකකින් පොඩක් ෆෝන් එකට ගියොත් ෆෝන් එකකින් සාමාන්‍ය Google Translate තියෙන ෆෝන් එකේ අපි දාගෙන තියෙනවානේ. Google Translate app එක දාගෙන තියෙනවානේ. ඒ app එකේ දෙනවා මේ කැමරා මෝඩ් එකක් තියෙනවානේ. ඒ කැමරා මෝඩ් එකට ගිහිල්ලා අපිට අවශ්‍ය ටෙක්ස්ට් එක ෆොටෝ එකක් විදිහට අරගෙන ඒක ස්කෑන් කරලා ඒක අපිට අවශ්‍ය ටෙක්ස්ට් එකක් බවට කන්වර්ට් කරගන්න පුළුවන්. ඒක මේ ටෙක්ස්ට් ස්කෑනර් එකට වඩා දැන් ලේසි Google Translate එකට ගිහිල්ලා අපිට අවශ්‍ය ටෙක්ස්ට් එක අපිට අවශ්‍ය පොතකින් අපිට අවශ්‍ය පොලයකට ගන්න පුළුවන්. ඒ නිසා ඇත්තටම මේ ටයිප් කරන්න මහන්සි වෙන්න ඕනේ නැහැ ගොඩක් දේවල්.
එමම අපිට ස්කෑන් කරලා අපිට අවශ්‍ය තැනට ඒ ශ්ලෝක හෝ ඡේද හෝ ගන්න පුළුවන්. ඒකට මට දැන් ෆෝන් එකේ විදිහ ඔයාලට පෙන්වන්න විදිහක් නැති නිසා මම මෙන්න මේ මෙතනින් ස්කෑන් කරලා පොඩ්ඩක් දාලා පෙන්වන්නම්. එතකොට හරි. හරි. දැන් මේ පොතේ මොකක් හරි එකක් මම දැන් ටක් ගාලා අරන් පෙන්වන්නම්. ඒ පෙන්වන්නේ මෙහෙම ඒවා කරන්න පුළුවන් කියන එක දැන් මේ තියෙන ශ්ලෝක කීපයක් අපිට පුළුවන් ටක් ගාලා ස්කෑන් කරගන්න. මේ කියන ස්කෑන් එකකින් එහෙම නැත්නම් අපිට පුළුවන් Google Translate එකට ගිහිල්ලා හරි සාමාන්‍ය ෆොටෝ මෝඩ් එකකින් ෆොටෝ එකක් විදිහට ගන්නවා. මම දැන් මේ ශ්ලෝක කීපයක් ටක් ගාලා අරන් පෙන්නන්නම් මේ ඔය ෂෙයා වෙන එකට. ඒකේ ගිහිල්ලා ඔරිජිනල් තෝරන්න ඕනේ. ඔරිජිනල් සහ ට්‍රාන්ස්ලේට් කියලා දෙකක් පෙන්නනවා. ඒකින් ඔරිජිනල් කියලා පෙන්නලා ඒක කොපි කරගන්න ඕනේ. මේ ටික මම වචනෙන් විතරයි කියන්නේ. ඇත්තටම මට මේ ලැප් එකේ මේක පෙන්වන්න විදිහක් නැති නිසා මම නමුත් කරලා පෙන්වන්නම්. ප්‍රශ්නයක් තියෙනවා නම් අහලා අපිට කතා කරගන්න විස්තර කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඒක එනවා සිලෙක්ට් කරන්න විදිහක් එනවා. සිලෙක්ට් කරලා කොපි කරගෙන ඒ කොපි එක දාගන්න පුළුවන් අපිට එක්කෝ WhatsApp එකට දාන්න පුළුවන්. හරි. මම දැන් දාන්නේ WhatsApp එකට. WhatsApp එකට නැත්නම් email එකකට දාගන්නත් පුළුවන්. හරි. email එකට දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් WhatsApp එකට මෙන්න මේවා. දැන් මගේ ලැප් එකේ WhatsApp එක තියෙන නිසා හරි ඒ WhatsApp එකට ආව එක දැන් මට ලැප් එකට මේ ටික ඇවිල්ලා තියෙනවා. ඔන්න මම ඒක කොපි කරලා ගත්තා. හරි. ඒක කොපි කරලා අරගෙන දැන් මේකට දාලා පෙන්නන්න. හරි. මේකටම දාලා පෙන්නන්නම් මෙතෙන්ටම මේ ආවේ අර තියෙන ශ්ලෝක ටික පේලි හදාගන්න ඕනේ අපි. මේ සොබිතාල පේනව නේද? පේනවා හඳුරු. ඔව්. මේ ආවේ මේ තියෙන ශ්ලෝක ටික. මේ පොතේ තියෙන ශ්ලෝක ටික ගත්තේ. එතකොට ටයිප් කරන්න ඕනේ නෑ ඇත්තටම. මේක ස්කෑන් කරලා ගන්න පුළුවන්. මේවා දන්නවා ගොඩක් අය. දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් මේ මූලික සරල කාරණා ටික මම මේ මතක් කරගෙන යන්නේ. ඊට පස්සේ මේක අපිට අවශ්‍ය විදිහට පේලි ටික ඔය විදිහට හදාගන්න ඕනේ. ඒ විදිහට මේ ඕනම එකක් යොදා ගන්න පුළුවන්. සමහර විට අකුරක් දෙකක් එහෙම වෙනස් වීම තියෙන්න පුළුවන්. එතකොට iTranslate එකට ගිහිල්ලා iTranslate එක මම ඉස්සරහට කියන්නම්. පොඩි වෙනස්කම් ඔය සමහර විට ඉරු අකුර ඒ වගේ පොඩි ඈත්ින් එනවා. ඒවා ටික හදා ගන්න ඕනේ වෙනම. බොහෝ දුරට මේක මෙහෙමම පාවිච්චි කරන්න පුළුවන්. යුනිකෝඩ් අකුරක් විදිහට එන්නේ මේක පාවිච්චි කරන්න පුළුවන්. හරි. එහෙනම් Google Translate එකට ගිහිල්ලා ඒකේ ෆොටෝ එකක් විදිහට අරගෙන මේ කන්වර්ට් කරගත්ත එක තමයි මේ කරේ. ස්කෑන් කරගත්ත එක. ස්කෑන් කරලා අපිට අවශ්‍ය තැනට දාගත්තා. හරි. ඊළඟ එකට යමු අපි. දැන් මම අර කිව්වේ අපිට ටයිප් කරන්න ලැප් එකේ පුළුවන් ඩෙස්ක්ටොප් එකෙත් පුළුවන් ඊටත් වඩා පහසුයි ඔන්ලයින් සංස්කෘත ටයිපින් එකක් තියෙනවානේ. ඔන්ලයින් සංස්කෘත ටයිපින් එකක් තියෙනවා. ඒකට ගිහිල්ලා අපිට සාමාන්‍යයෙන් SMS ගන්න විදිහට ටයිප් කරලා සංස්කෘත අවශ්‍යම විදිහට ටයිප් කරගන්න පුළුවන්. මම මේක ඕපන් කරොත් ඒක වෙනම ෂෙයා කරන්න වෙයිද කියලා බලනකොට මේ මම දීලා තියෙන මේකේ ලින්ක් එක මෙන්න මේ විදිහේ සර්ෆේස් එකක් තමයි තියෙන්නේ මේ ඔන්ලයින් සංස්කෘත ටයිපින් කියලාම අපි නිකන් සාමාන්‍ය Google එකේ සර්ච් කරනකොට හම්බ වෙනවා මෙන්න මෙහෙම එකක්. හරි. ලෙක්සිලෝගෝස් කියලා මේ විදිහට මේ කුරුල්ලෙක් එහෙම ඉන්නේ. ඒකට මම කියන්නේ මේ තව ඒවා තියෙනවා මේ ලේසිම එකක් මම මේ පෙන්නන්නේ. මේකට ගිහිල්ලා මේකෙන් දැනට ඉන්නේ නම් මේකේ දැන් පේනවා මම හිතන්නේ දැන් පේනවා. හරි. මේකේ අපිට අවශ්‍ය විදිහට අර ඔන්ලයින් සංස්කෘත ටයිපින් කියලායි අපි ගත්තේ. ඒකේ ලින්ක් එකකින් ගිහිල්ලා මේකේ අපිට අවශ්‍ය විදිහකට ටයිප් කරගන්න පුළුවන්. අපි සාමාන්‍ය ඉංග්‍රීසි එකේ ඉන්න ඕනේ. ඉංග්‍රීසි
වල යුනයිටඩ් ස්ටේට් එකේ තමයි ඉන්න ඕනේ මේ සාමාන්‍ය මේ ටයිප් සෙටින් වලට. ඒක තමයි මේ දීලා තියෙන්නේ, හැදලා තියෙන්නේ. අපි බලමු. අ, සාමාන්‍ය මම අර ටයිප් සෙටින් කරන සිස්ටම් එකට මේ ටයිප් කරන්නේ. එතකොට අර අපේ ලැප් එකට එන විදිහේ කීබෝඩ් එක වෙනස් කියලා මම කිව්වනේ. ඒක ඕනේ නැහැ අතරම. ඒ නිසා මේ විදිහට සාමාන්‍යයෙන් ටයිප් සෙටින් එකක් කරගන්න පුළුවන් අපිට අවශ්‍යම දෙයක් තියෙනවා නම් පොඩි පොඩි වාක්‍ය දෙන්න. හරි ස්කෑන් කරලා ලොකු ඡේද ගන්න පුළුවන්. ඊට අමතරව අපි ප්‍රශ්න පත්‍ර හදනකොට හරි මොනවා හරි වාක්‍ය ලියනකොට මෙහෙම ටයිප් කරගන්න පුළුවන්. මෙතන ටයිප් කළා මේකත් කොපි කරලා ගන්නයි තියෙන්නේ. කොපි කරලා අවශ්‍ය තැනකට පේස්ට් කරගන්න පුළුවන්. ඒට අමතරව මේ එන්නේ නැති අකුරු ටිකක් තියෙනවා නම් මෙන්න මෙතනින් ගිහිල්ලා මේ යට තියෙන අකුරු වලින් ඒ ටික මේක ක්ලික් කරපුවාම ඒ අකුරු සෙට් වෙනවා. හරි. උදාහරණයක් අර ක්‍රූ අකුර ආවේ එහෙම එකපාරම ආවෙන්නේ නැති නිසා ඉරු අකුර උඩ ක්ලික් කරලා එන්ටර් දුන්නාම ඒ අකුර එනවා. ඔය සේරම අකුරු මේ ගන්න බැරි ටිකක් අමාරු තියෙනවා නම් සාමාන්‍ය හල් අකුර ටයිප් කරලා මේ අදාළ ඒ ඉරු හෝ ඉලු හෝ ඒ අයි හෝ ඕන එකක් උඩ ටයිප් කරපුවා ක්ලික් කරපුවාම ඒකලා එන්ටර් එකක් දුන්නාම සාමාන්‍ය අකුර බවට පත් වෙනවා. යුනිකෝඩ් අකුරක් ඉන්නේ ඔකනොත් ඕකනොත් එතකොට පුළුවන් අපිට අවශ්‍ය දෙයක් ටයිප් කරගන්න. අපි බලමු එතකොට දැන් මේකේ අපි ප්‍රයෝජන ගන්නේ අපිට ඕනේ මොනම හෝ දෙයක් හොයාගන්න ඕන වුණා කියමු අපිට ඉන්ටර්නෙට් එකේ. අපි ගොඩක් දුරට ඉංග්‍රීසියෙන් ටයිප් කරනකොට එන්නේ නැහැ වෙන්න පුළුවන්. අපිට ඕනේ ගීත ගෝවින්දේ හොයාගන්න. හරි බලමු. ගීත ගෝවින්ද ටයිප් කරා. ඒක කොපි කරගත්තා. කොපි කරගෙන මම යනවා සාමාන්‍ය ක්‍රොම් එකට. මේක මට හරි. මම දැන් අර ගීත ගෝවින්ද කියලා ගත්ත එක මෙතන පේස්ට් කරා. හරි. ඒක ඊට පස්සේ සාමාන්‍ය විදිහට සර්ච් කරපුවාම අපිට මේ ගීත ගෝවින්දය ගැන මොන තරම් මේ හම්බ වෙනවද මේ? එතකොට අපිට පොත් හොයාගන්න අමාරු නම් පුස්තකාල වලට යන්න ඕනේ නැහැ. එහෙම නැතුව පුස්තකාල වලට යන්න ඕනේ. මම කියන්නේ හදිස්සිය පොතක් හොයාගන්න ඕනේ නම් එහෙම නැත්නම් ගීත ගෝවින්දේ ගැන රස විඳින්න ඕන නම් ගීත ගෝවින්දේ ගීතයක් අහන්න ඕන නම් ඇත්තටම ඕනම දෙයකට මෙතන දැන් මේ ගීත ගෝවින්දේ ටෙක්ස්ට් එක සම්පූර්ණයෙන්ම මෙතන තියෙනවා. මේ සම්පූර්ණයෙන්ම දැන් අර පොඩ්ඩක් නම ටයිප් කරගත්ත එකකින් මේ ටික අපි දැන් මේ හොයාගන්න. සම්පූර්ණයෙන්ම ගීත ගෝවින්දේ මෙතන තියෙනවා. එතකොට අපි බලමු මේකෙම පුළුවන් ගීත ගෝවින්ද හරි. ඔය විදිහට ඕනම හොයාගන්න පුළුවන් නේ කියනවානේ අපිට වේද ග්‍රන්ථද උපනිෂද්ද ආරණ්‍යකද ලෞකික සාහිත්‍ය ඕනම දෙයක් මේ විදිහට වචනේ ටයිප් කරගෙන ඒක සර්ච් කරලා අර මම ඒකයි ඔන්ලයින් සංස්කෘත ටයිප් වල ටයිප් සෙටින් එකට කියලා දෙන්න උත්සාහ කරේ ඒකයි එතනින් ගිහිල්ලා ඒ ටයිප් කර ගැනීමෙන් මොකද යුනිකෝඩ් අකුර ඕනේ මේකට යුනිකෝඩ් වල තමයි සර්ච් වෙන්නේ හරි යුනිකෝඩ් ඕනේ යුනිකෝඩ් වලින් ටයිප් කරගන්න පුළුවන් ඉන්නේ මේකෙන්
පහසුවෙන්ම. යුනිකෝඩ් දැන් මේ ටයිප් වෙන එක තමයි යුනිකෝඩ් එක. යුනිකෝඩ් අකුර යුනිකෝඩ් එකකින් තමයි මේ net එකේ සේරම තියෙන්නේ. ඒ නිසා සියල්ලම හොයාගන්න පුළුවන් වෙනවා මේ විදිහට ටයිප් කරගත්තාම. ඒක තමයි විශේෂත්වය. ඕනම එකක් මේ විදිහට ටයිප් කරන්න සාමාන්‍යයෙන් අපි SMS ගන්න විදිහට ටයිප් කරන්න තියෙන්නේ. ඒ කරලා මේ Chrome එකේ සර්ච් කරන්න. එතකොට රසවින්දනය හෝ සාහිත්‍ය හෝ භාෂා ව්‍යාකරණ ඕන එකක් පිළිබඳව අවශ්‍ය දෙයක් ඔයාලට හොයාගන්න පුළුවන් මේ හරහා ගිහිල්ලා. මෙන්න මේක මතක තියාගන්න පුළුවන් ඔන්ලයින් ටයිප් සෙටින්ග් එකකින්. මේක තවත් විශේෂ එකක්. අක්ෂර මුඛ කියලා මේක ඇත්තටම මම දැන් අර මාතෘකාවෙත් කියවනේ සංස්කෘත ඉගෙනුම් ඉගෙනීම සහ අධ්‍යයන කියලා මේක ඇත්තටම ඉගෙනුම් ඉගෙනීම් වලට වඩා අධ්‍යයන කරන අයට රිසර්ච් වල විශ්වවිද්‍යාල මට්ටමේ ස්ටඩි කරන අයට වඩාත් වැදගත් වෙන එකක් තමයි මේ අක්ෂර මුඛ කියන එකකින් අපිට ගන්න පුළුවන් ප්‍රයෝජනෙ වෙන්නේ. මේක ඉතාමත් වැදගත් එකක්. අපි විශ්වවිද්‍යාල ශාස්ත්‍රයේ විශේෂයෙන්ම සංස්කෘත විතරකුත් නෙමෙයි පාලි භාෂාව අධ්‍යයනය කරන අයටත් වෙනත් භාෂා අධ්‍යයනය කරන අයටත් මේක ඉතාමත් ප්‍රයෝජන ගන්න පුළුවන් විශේෂ මෙවලමක්. ඒක ෂෙයා කරලා ඉන්නම්. රයිට් මේක ඇත්තටම අපිට මේ ගොඩක්ම අපි භාවිතා කරන්නේ අපි දැන් ඔය මේ ඩයක්‍රිටිකල්ස් ටයිප් කරනවනේ. ඩයක්‍රිටිකල්ස් ටයිප් කරන්න වුණාම හරි ටිකක් වෙහෙසක් වෙන්න ඕනනේ. මේ අකුර උඩට සමහර විට ඉරි කැලලක් එන්න ඕනේ, යටින් තිතක් එන්න ඕනේ. ওই විදිහට නොඑක් උත්සාහයක් දරන්න ඕනනේ. මේකෙදී එහෙම නැහැ. මේක අපිට සිංහලෙන් ටයිප් කරලා අපිට අවශ්‍ය භාෂාව අපි ඉංග්‍රීසියෙන් ඩයක්‍රිටිකල්ස් ගන්නේ අපිට අවශ්‍ය එකකට කන්වර්ට් කරගන්න පුළුවන් ඉතා පහසුවෙන්. දැන් ඔන්න මම හිතන්නේ පේනවා ඇති. අපි මෙන්න මේ රෝමන් වලට තමයි ගොඩක්ම අපි යන්න ඕනේ. රෝමන් මම ගන්නේ රෝමන් ISO 15915 ඉන්දික් කියන එක. හරි. මම මේ පැත්තෙන් එක ගත්තා. මේ පැත්තෙන් මම ගන්නවා දෙපැත්තෙන්ම තියෙනවා අපිට ලැන්ග්වේජ් තෝරන්න. මේ පැත්තෙන් මම ගන්නවා සිංහල. හරි. මම සිංහල ගත්තා. හරි. දැන් අපිට පුළුවන් සාමාන්‍ය විදිහට මේකේ සිංහලෙන් ටයිප් කරන්න අර පැත්තෙන් ඔටෝ කන්වර්ට් වෙලා හරි. ඔය විදිහට පේනවානේ. බයමයිතුනස්ච right. ඔය විදිහට අපි ටයිප් කරනකොට අර පැත්තට ඔටෝ හරි. මේ විදිහට ටයිප් කරනකොට අපිට මේ විදිහට මේ ඩයක්‍රිටිකල්ස් මාක් යෙදිලා කන්වර්ට් වෙලා එනවා. ඒ නිසා මේ මෙතනින් අපිට මෙහෙම එකක් තියෙනවා. දැන් ඩයක්‍රිටිකල්ස් මාක් යෙදීමේ එක එක පොඩි වෙනස්කම් තියෙනවනේ. ඒකට තමයි අර මේ මෙතන එක දැන් මම තෝරගත්තේ ISO රෝමන් එකේ නේද? රෝමන් එකේ ISO 15915 ඉන්දික්. තව තියෙනවා 15919 පාලි. මේ විදිහට මේක පොඩක් වෙනස් වෙනවා. අපිට ඕන එකකට දාන්න පුළුවන්. ඒ විදිහ එච්චරක් නෙමෙයි අපි හිතමු මේ අපි ටයිප් කරපු එක අපිට ජපන් වලින් ලියා ගන්න ඕනේ කියලා. sorry.
මේ ශ්ලෝකේ ජපන් වලින් ලියන්න ඕනි කියලා අපි හිතමු. ඉරගනාද කතගනාද. මේ ලියවේ ජපන් වලින්. හරි. අපි හිතමු මේ ලියපු එක දැන් මම එකයි කිව්වේ සංස්කෘත වලට විතරක් නෙමෙයි මේක මේක ඉතාමත් වැදගත් අපිට අධ්‍යයන කරන අයට ස්ටඩි වලට නොඑක් අවශ්‍යතා සඳහා මේක යොදා ගන්න පුළුවන්. අපි බලමු ඇරබික් වලින් මේ ඇරබික් වලට ලියවහම මේ ආහාර නිද්‍රා බයමයිතුනස්ච කියන එක අරාබි අකුරු වලින් අපිට ඕන එකට හරව ගන්න පුළුවන් ඉතාමත් පහසු මෙවලමක් අක්ෂර මුඛ කියන එක මේක මේ ඉගෙනුම් ඉගෙනීම් වලට වඩා අධ්‍යයන වලට ඉතාමත් වැදගත් වෙයි. තව ගොඩාක් දේවල් මේක ඇතුලේ තියෙනවා. මේක දවස් ගාණක් ස්ටඩි කරන්න දේවල් තියෙනවා. මේ ඇත්තටම මේ ස්ක්‍රිප්ට් වලට අවශ්‍ය කන්වර්ට් කර ගැනීම වලට විතරයි මම මේ කිව්වේ. තව මේ පැත්තේ පේනවා ඇති script information indic matrix හරි semantic matrix ඒ වගේ romanization ගොඩක් ඒවා තියෙනවා sample text තව ගොඩාක් දේවල් මේකේ තියෙනවා ස්ටඩි කරන්න. ඇත්තටම සේරම මමත් ස්ටඩි කරලා නැහැ. මේ අවශ්‍යතාවයේ අනුව මේ ටික විතරයි මමත් මේකේ බලලා තියෙන්නේ. ගොඩාක් පැතිවලට මේක යොදා ගන්න පුළුවන්. අපි බලමු නිකන් චයිනීස් වලට චයිනීස් කියලාම නෙමෙයි වචනේ එන්නේ නේද? සංස්කෘත වලට දේවනාගරි කියලා. මෙතිනේ මම සංස්කෘතට හැටලා ආවා. එතකොට අපිට අර කියපු ක්‍රමات නැතුව මේක ගන්නත් පුළුවන්. අපිට සිංහලෙන්ම ටයිප් කරලා මේ කෙලින්ම ගන්න පුළුවන්. අපිට අවශ්‍ය තැනට කොපි පේස්ට් එකක් දාලා ගන්න පුළුවන්. ඒක ඕනනම් කොපි කරගන්න පුළුවන්, ඕනනම් ටෙක්ස්ට් ස්ක්‍රීන් එකක් විදිහට ගන්න පුළුවන්, print එකකට ගන්න පුළුවන්. මේකේ ගොඩාක් පහසුකම් දීලා දෙනවා. ඉන්දියාව ගොඩාක් මේ සංස්කෘත දියුණු කිරීම සඳහා වෙහෙසෙනවානේ. ඒ එක ප්‍රයෝජනයක් තමයි මේ වගේ මෙවලමක් හැදීම ඇත්තටම ගොඩාක් ලෝකේ වටේ හැමෝටම ප්‍රයෝජන ගන්න පුළුවන්. සංස්කෘත වලට විතරක්ම නෙමෙයි ලොකු පහසුකමක් මේකෙන් සැපේනවා. මේ පොඩක් මේක අධ්‍යයනය කරලා බලන්න. මේක අක්ෂර මුඛ කියලා සර්ච් කරපුවාම හම්බ වෙයි. මෙතන මේ ලෝගෝ එක මතක තියාගන්න පුළුවන්. ඉතින් සිංහලෙන් විතරක් නෙමෙයි අපිට මේ පැත්තේ ඕනම එකකින් ටයිප් කරලා සිංහලට ගන්නත් පුළුවන්. මේ පැත්තෙත් අපිට අපි මේ භාෂා දන්නවා නම් මේ ඕනම භාෂාවකින් අපිට ටයිප් කරලා අපිට ඕන පැත්තකට කන්වර්ට් කරගන්න පුළුවන්. සංස්කෘතයෙන් සිංහලට, සිංහලෙන් සංස්කෘතට වගේම ඉංග්‍රීසියෙන් සිංහලට, චීන වලින්, ජපන් වලින්, අරබික් වලින් ඕනම එකකින් මේ අතට හරව ගන්න පුළුවන්. කන්වර්ට් කරගන්න පුළුවන්. මේක ලොකුම පහසුකමක් අපිට තියෙන. භාෂා විශාල ප්‍රමාණයක් දීලා දෙනවා. මේ පේනවනේ. මේකේ සම්මත ඒවා ටික පොඩ්ඩක් අධ්‍යයනය කරන්න. රෝමන් තමයි ගොඩක් සම්මත. මේ අපි සාමාන්‍ය ඉංග්‍රීසියේ මේවා ටයිප් සෙටින් කරද්දී එතකොට ඒකෙත් ඔය පාලි වලට වෙනම සංස්කෘත වලට වෙනම එහෙම තියෙනවා. ඒ සමහර විට දැන් අපිට අපි සංග්‍රහාවක් ලිපියක් පළ කරන්න ලියනවා. එතකොට ඒ සංග්‍රහවට ඉල්ලන විදිහේ ක්‍රමයක් තියෙන්න පුළුවන්. මේ ඩයක්‍රිටිකස් උනත් ඒකේ දැන් කාලාන්තරයක් තිස්සේ පැවතෙන ක්‍රමයේ වෙන්න පුළුවන්. එතකොට අන්න ඒක තෝරගන්න ඕනේ මේකෙන්. මේකෙන් අපිට කැමති එක දාලා යන්න බැරි වෙයි. අපි ඒ සංග්‍රහාවේ පෙර කලාපත් කියවලා ඒක යොදලා තියෙන මොනවද නැත්නම් ඒ ලිපිවල ඒ ගුරුකුලයේ යොදන්නේ කොහොමද කියන එක ටිකක් ස්ටඩි කරලා ඊට ගැලපෙන එක මෙතනින් තෝරගෙන ඒ විදිහට කන්වර්ට් කරගන්න ඕනේ. අක්ෂර මුඛ. එහෙනම් ඒතර මම හිතන්නේ වෙන ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන් පස්සේ. මේකෙන් යනවා නම් ගන්නවා. මේක නම් සාමාන්‍යයෙන් කවුරුත් බොහොම සරලව දන්න එකක් කන්වර්ට් කරන එක. ඔය යුනිකෝඩ් අරගෙන යුනිකෝඩ් අකුරු අපිට සාමාන්‍යයෙන් අපි යුනිකෝඩ් අකුරුම මෑතක් වෙනකම් පාවිච්චි කරේ නැහැ. ඒක කන්වර්ට් කරගත්තා ඔය 99 වගේ ෆොන්ට් එකකට. දැන් උදාහරණයක් අපි ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලෙත් එහෙම ප්‍රශ්න පත්‍රය එහෙම අදද්දී
99 වගේ සංස්කෘත 99 වගේ එකකින් තමයි අපි ටයිප් කරේ. නමුත් දැන් අපේ විශ්වවිද්‍යාලයේ සම්මතයක් තියෙනවා සිංහලත් සිංහල වලට තමයි මේ කතාව ආවේ ඇත්තටම යුනිකෝඩ් වලින් ටයිප් කරන්න ඕනේ කියලා. ලිපි ලේඛනත් හුවමාරු වෙන්නේ යුනිකෝඩ් වලින්. මොකද ඒක අපිට ඕන තැනක කරන මේ පරිවර්තනය කරගන්න පුළුවන් නේ. ඕන තැනක ඕන කෙනෙකුට පරිවර්තනය කරලා මේ යුනිකෝඩ් එකේ තියෙනවා නම් මේ අපිට Google Translate දාලා බලන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ තියෙන්නේ. ඒ නිසා මේ මම හිතන්නේ නඩු තීන්දුවකුත් ඇවිල්ලා තියෙනවා යුනිකෝඩ් භාවිතා කරන්න කියලා. ඒ කියන්නේ රටේ කොහේ හරි තැනක තියෙනවා මම එහෙම කතාවක් අහලා තියෙනවා. ඒකත් එක්ක කතා බහක් තියෙනවා දැන් මේ යුනිකෝඩ් භාවිතා කරන්න ඕනේ කියලා සිංහලේ. ඉතින් අපි සංස්කෘතෙත් මම හිතන්නේ වඩාත් හොඳ වෙයි ඒක. එතකොට ඕනම කෙනෙකුට මේක කන්වර්ට් නොකර කෙලින්ම යුනිකෝඩ් එකම අරන් ගිහිල්ලා බලන්න පුළුවන් නෙට් එකට දාලා බලන්න පුළුවන් Google Translate එකට දාලා බලන්න පුළුවන් සර්ච් කරන්න පුළුවන් පරිවර්තනය කරගන්න පුළුවන් යුනිකෝඩ් එකම මේක කන්වර්ට් කර ගැනීමත් ඕන නම් කරන්න පුළුවන් කන්වර්ට් කර ගැනීමත් ඕන නම් කරන්න පුළුවන් මේ මෙන්න මේ ලින්ක් එකට ගිහිල්ලා කන්වර්ට් යුනිකෝඩ් කන්වර්ට් to Sanskrit 99 ගියවම මේක හොයාගන්න පුළුවන් එච්චර අපහසුයක් නෑ iTranslate කියලා මම ඉස්සලා කිව්ව කතාවක් iTranslate කියන එක මම ඕපන් කරලා පෙන්නන්නම් මේකේ ඉන්නේ මේ අර විදිහේ මේක යුනිකෝඩ් අකුර නෙමෙයි යුනිකෝඩ් අකුර නෙමෙයි අපි සාමාන්‍ය මම කිව්වේ 99 අකුර කියලා මේක දැන් අර යුනිකෝඩ් වලින් අපි කියමු අපි අර ඉස්සලා කිව්ව විදිහට ස්කෑන් කරලා ගන්නවා කොහෙන් හරි එහෙම නැත්නම් නෙට් එකේ තියෙන එකක් අපි මේ කොපි පේස්ට් එකක් ගන්නවා ඒකේ අකුරක් සමහර විට ගොඩක් ඔය ඉරු අකුරු වල තමයි ගොඩක් තියෙන්නේ ඉරු සම්බන්ධ වෙනකොට ඒකේ කෑල්ල පැත්තකට පයින්නවා යට ඉරුකාරේ යට ගැටේ ආයේ කොටස පැත්තකට පයින්නවා යුනිකෝඩ් අකුර අපි කන්වර්ට් කරලා ගද්දි. ඒක වහගන්න පුළුවන් නැත්නම් ඒක හදාගන්න පුළුවන් එක තමයි මෙතන මේකෙදි හදාගත්තාම ඒ ප්‍රශ්නේ ඉන්නේ නැහැ. ඒ කියන්නේ ඒ අඩුපාඩු ටික විතරක් අපිට මේකේ හදාගන්න පුළුවන්. මේ අපි මෙහෙම බලමු. ඒකත් මම මේ ටික කාලයක් පාවිච්චි කරගෙන නැති එකක්. මෙන්න මේ ආවේ මේ ඉරු අකුර සූ අකුර ආවා හරි එහෙම නැත්නම් අපිට පුළුවන් අපි බලමු රූ කියලා B අකුරට මේ රූ අකුර මේ විදිහට මේක මේ විදිහට සම්පූර්ණව ටයිප් කරගන්නත් පුළුවන් සම්පූර්ණම ඡේදයක් ටයිප් කරන්න පුළුවන් ගොඩක් වෙලා යන ටිකක් මහන්සි වැඩක්. ඉතින් ඒ නිසා අර වගේ තැනකින් අරගෙන අඩුපාඩුව හදාගන්න මේ වගේ දැන් අපිට එතනදී මේ බ්‍රූ අකුරේ යට ගැටේ පැත්තකට පැනලා නම් ඒ වෙනකොට මේකෙන් අරන් ගිහලා මේ ඒ අකුරු ටික විතරක් හදාගන්න පුළුවන්. අපි එහෙම කරන්න ඕනේ 99 පාවිච්චි කරනවා නම්. ඇත්තටම 99 පාවිච්චි කිරීම දැන් අපි නතර කරා නම් හරි යුනිකෝඩ් වලම හිටියනම් හරි යුනිකෝඩ්ම පාවිච්චි කරා නම් අර කියපු විදිහට සිංහල වගේම අපිට කාටත් පහසුයි මේවා එක මේ ඉන්ටර්නෙට් එක හරහා කරන ගනුදෙනු වලට පහසු වෙනවා යුනිකෝඩ්ම පාවිච්චි කරපුවාම. ඉතින් මෙහෙමත් එකක් තියෙනවා මේක iTranslate හරි iTranslate මේක 99 අකුර තමයි මේකේ එන්නේ. සංස්කෘත 99 අකුර තමයි මේකේ නිර්මාණය වෙන්නේ. මේක දැන් සෑහෙන කාලයක් පහුගිය පිරිවෙන් වල අපි විශ්වවිද්‍යාලවලත් මේ ටයිප් සෙටින් වලට මේක පාවිච්චි කරා ඇත්තටම. දැන් මේක එච්චරම භාවිතා වෙන්නේ නැති තත්ත්වයක් තියෙන්නේ. ඔය වගේ අවශ්‍යතාවයකට තමයි ඕනමත් පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. මේක වෙනම ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. නෙට් එකට ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. iTranslate කියලා සර්ච් කරපුවාම මේක එනවා. ඒක ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. ඩවුන්ලෝඩ් කරගන්න. ඩික්ෂනරිස් අපිට ඕන නම් මොනවා හරි දෙයක් හොයාගන්න ඕන තරම් ඉන්ටර්නෙට් එකේ තියෙනවා. සාමාන්‍යයෙන් සංස්කෘත ඩික්ෂනරි කියලා ගහුවම එනවා. මම මේක ගත්ත ලින්ක් එකක් මේ පෙන්නන්නේ. මේක මෙන්න මේමල් පෙන්න ලින්ක් එකක ටිකක්
පාවිච්චියට පහසු ගොඩක් අපිට මේ එදිනෙදා අපි ඩික්ෂනරි කිව්වම අර පොත්නි අපිට ගොඩක් දුරට බර පොත්නි ඊට වඩා මේ සයිට් එක ගොඩක් පහසුවෙන් අපිට අවශ්‍ය වචන හොයාගන්න ඉංග්‍රීසියෙන් නම් එහෙම ඉංග්‍රීසියෙන් ටයිප් කරොත් එහෙම සංස්කෘත වචනේ ටිකක් ඒකේ ආසන්න වශයෙන් ටයිප් කරොත් එහෙම අපිට මේ වචන හොයාගන්න පහසුයි ගොඩක් වාක්‍යයත් එක්ක බලමු මේ අපිට මම අර අතන පෙන්නපු ලින්ක් එකකින් මේක net එකේ ඩික්ෂනරිස් කියලා සර්ච් කරනකොට හම්බ වෙන එකක්. මේක ගොඩක් සරලයි අපිට ඔය පිරිවෙන් වල පොඩි හාමුදුරුවලට ගුරුවරුන්ටත් එහෙම මොනවා හරි හදිසිය වචනයක් හොයාගන්න උනහම මේ අනිත් අර බර පොතක් පෙරලනවට වඩා මේකට ඇවිල්ලා මේක ෆෝන් එකෙත් පාවිච්චි කරන්න පුළුවන්. ඇත්තටම අපි හදිසියකට ඔය නලනල බේදී අකුරක් ප්‍රශ්නයක් මොනවා හරි වුණත් අපි ඇවිල්ලා මේකේ සංස්කෘත වචනෙන් සර්ච් කරලා බලලා ඒක නිවැරදි කරගන්නවා. ඒ වගේ සරලව ෆෝන් එකේ පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් සරල ඩික්ෂනරියක් මේක. මේක පාවිච්චි කරන શબ્දකෝෂයක්. ටේබල් වලට වචනේ අපි ගහුවාම මේ විදිහට නේ. උත්පීඨිකා ටේබල්. හරි අපි ඉංග්‍රීසි වචනේ ගහන්නේ. පීඨිකා. හරි. සාරණී. සන්ධාර. තව ඊට ආසන්න වචනත් ගොඩක් හම්බ වෙනවා. ගොඩාක් තියෙනවා. මේ වාක්‍යෙම අපිට පුළුවන් මේ ඔය පොඩි හඳුල්ලට අභ්‍යාස කරන්න දෙන්න ඒ වගේ එක වචනයකදී වාක්‍ය ගොඩාක් අපිට එතන අභ්‍යාස කරන්න පුළුවන්. ඒ වගේ පොඩක් අපි අර පොතෙන්ම නැතුව ටිකක් මිදිලා මේ වගේ දෙයක් අපිට පිරිවෙනේ ලැබ් එකක් තියෙනවා නම් එහෙම නැත්නම් මේ අපි ගාව ලැබ් එකක් තියෙනවා නම් ඒක පන්ති කාමරේට අරන් ගිහිල්ලා අපි සමහරට පොඩි හඳුල්ලට ඒව පාවිච්චි කරන්න දෙන්නේ නැහැ කියලා එහෙම අදහසක් ඉන්නවා නම් අපි අපේ ලැබ් එක අරන් ගිහිල්ලා අපිට පුළුවන් පන්ති කාමරේදී එහෙම නැත්නම් එලිමහනකට ගිහිල්ලා මේ වගේ පොඩි පොඩි දේවල් ටිකක් කියලා ඒකට පොඩක් ඒකට වෙනසකුත් තියෙනවා රස වින්දනයකුත් තියෙනවා ගොඩක් දේවල් හොයාගන්නත් පුළුවන් අපිට පොඩි පොඩි ගේම් කරන්න පුළුවන් මේ වගේ වචන වාක්‍ය දාගෙන ගොඩක් ඒ කට්ටියට මේක ආසයි හිතන විදිහට මේවා දෙන්න පුළුවන් නේද රයිට් ඒ ඩික්ෂනරි කියන එක මම ඔක විතරයි පෙන්නුවේ තව ඕන තරම් තියෙනවා ලොකු බර ඩික්ෂනරි වල නම් එහෙම තියෙනවා මේක එදිනදා පාවිච්චියට අපිට පහසු එකක්. මේක ෆෝන් එකට දාගන්නත් පුළුවන්. මේ learn sanskrit කියලා මේක තියෙන්නේ. www.learnsanskrit.cc කියලා තියෙනවා. ඒක තමයි link එක. තව link එකකට මම යනවා. සංසදානි කියන එකට ගිහිල්ලා අපිට පුළුවන් මේක මේ ටික මට ඕනනම් එවන්නත් පුළුවන්. දැන් මම අර link එකකින් ගත්තේ මෙන්න මේක. මේකේ අපිට ඔය පිරිවෙන් අධ්‍යාපනයේ යොදා ගන්න පුළුවන් නැත්නම් අපි ස්ටඩි වලටත් ගොඩක් යොදා ගන්න පුළුවන් මේ ටූල්ස් ගොඩක් තියෙනවා ඇත්තටම. බොහොම සරලව දැන් මෙතන තියෙනවා මේ සන්දානානි ටූල් පද විශ්ලේෂිකා සංදි හරි සංදි පරිච්ඡේදිකා මේකෙන් මේ අපි එකක් දෙකක් බලමු අපි වචනයක් දුන්නාම ඒක right ඔය වචනේ දුන්නාම අපි බලමු මොකක්ද ඒක වෙන්නේ කියලා
මේ ආවේ මොනවා හරි පදයක් ගැන අපිට විස්තරයක් හොයාගන්න ඕන නම් එක්ක සංදි කරන විදිහ, සංදි පදයක් එකතු කරන විදිහ, එහෙම නැත්නම් ඒකේ ඒ පදේ තව විස්තර මේ එකක් විතරයි මම කියන්නේ මේක ගොඩක් තව තියෙනවා. දැන් මේ මම කාව්‍ය කියලා ටයිප් කරේ. හරි. කාව්‍ය શબ્දේ පුරුෂ ලිංගයේත් කාව්‍ය શબ્දේ නපුංසක ලිංගයේත් තියෙනවා කියලා මේකේ මේ විස්තර වශයෙන් දක්වනවා මේ. කාව්‍ය පුරුෂ ලිංග, කාව්‍ය නපුංසක ලිංග මේ විදිහට අපිට අවශ්‍ය පද මොනවා හෝ අ, විසන්ධි කරගන්න, සංධි කරගන්න ගොඩක් මේ අධ්‍යයන අපේ පිරිවෙන් ශාස්ත්‍රයේ නොවන සමහර විට ස්ටඩි වලට යනකොට ඉහළ පන්ති වලට යද්දී නැත්නම් උපාධි මට්ටමට එද්දී මේ වගේ දේවල් මේවලම් ගොඩක් භාවිතා කරගන්න පුළුවන් අපිට සරලව අපිට ස්ටඩි කරන්න අපිට හැඳින ගන්න රිසර්ච් වලටත් යොදා ගන්න පුළුවන්. හරි මේ එක පදයක් නිකන් දැම්මහම මේ විදිහට විස්තරාත්මක තොරතුරක් එනවා. හරි. මෙන්න මේ එකක් උඩ මම ටයිප් මේ ක්ලික් කරපුවාම මේ පුරුෂ ලිංග શબ્දේ මේ වෙලා තියෙන කාව්‍ය શબ્දේ කාව්‍යයක් කාව්‍යව කාව්‍යා කාව්‍යම් කාව්‍යව කාව්‍යාන් කාව්‍ය શબ્දේ බලමු එකම නපුංසක ලිංගික මේ කාව්‍යයක් කාව්‍යව කාව්‍යානි කාව්‍යම් කාව්‍යේ කාව්‍යානි ඒ විදිහට විස්තර ගොඩාක් දිගට යන්න පුළුවන්. මේ සරල එකක් මම පෙන්නුවේ වෙලාවත් එක්ක මම පැයකින් මේක ඉවර කරනවා කියලා හිතුවට දැනටමත් පැය ගිහිල්ලා තව ටිකක් තියෙනවා. තව විනාඩි 10ක් විතර ගමු අපි. මේක මේ ලින්ක් මට අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒවන්නත් පුළුවන්. මේ හොයාගන්නත් පුළුවන්. මේ සංසාධාරණී මේක මේ සයිට් එකත් ඉතාමත් වැදගත්. තව ගොඩාක් තියෙනවා. කෝෂ ග්‍රන්ථ හොයාගන්න ඕන නම් මේ කෝෂ තියෙනවා. කෝෂ ග්‍රන්ථ මේ ගොඩක් දේවල් තියෙනවා. ටිකක් මේක නව සර්ච් කරලා බලන්න. මේකේ පබ්ලිකේෂන් වලටත් යන්න පුළුවන්. ඩිජිටල් රිසෝස් ගොඩක් තියෙනවා බලමු ඩිජිටල් රිසෝස් කියන එක කියලා. නේ. ඔව් ගොඩක් ඒක ඇතුලේ තව තොරතුරු වලට යන්න පුළුවන්. අපි ඊළඟට යනවා. ඔව් සංසෝධාන කියන එකකින් අපි ගියේ මෙහෙම ඔයාලට net එකේ සර්ච් කරත් මේක හොයාගන්න පුළුවන්. Google Translate එකට මම දැන් යන්නේ නැතුව ඉන්නම්. ඇත්තටම Google Translate කියන්නේ ගොඩක් දේවල් කර හැකි එක කරලා නතර කරත් ඇති කියලා මට හිතෙනවා. ඇප් ටික ගැන ෆෝන් එකකින් කරන්න ඕන නිසා මෙතන පෙන්වන්න බැරි වෙයි. මම සාමාන්‍ය වර්ක්ෂොප් එකකට මට මේක කරන්න මේ ෆෝන් එකේ පෙන්වන්න තිබ්බා. Google එකේදී අපි පොඩ්ඩක් Google Translate එකට යමු. Google Translate එකට ගිහිල්ලා එහෙම නෑ අපි Google Translate එකට නෙමෙයි මේක අවසන් කරන්නත් ඕන නිසා අපි පොඩක් AI වලට යමු. AI වලින් ගොඩක් දේවල් සංස්කෘතියෙන් කරන්න පුළුවන් කියන එක පොඩක් අපි කතා කරලා මේක ඉවර කරමු. තව ගොඩක් දේවල් තියෙනවා ඇත්තටම. අපිට අය දවසක සාකච්ඡා කරන්න පුළුවන්. අද අපි පැයකට වඩා ගන්න බලාපොරොත්තු වෙන්නේ නෑ ඇත්තටම. මම පොඩ්ඩක් දැන් යන්නම් AI වලට. හරි. මම බලමු මෙහෙම අපි මේක ෂෙයා කරනවා පොඩ්ඩක් ඉන්න. ඔව් chat GPT එක්ක අපිට ගොඩක් දෙන සංස්කෘත පහසුයිනේ. chat GPT පහසු වෙන්නේ අපිට සංස්කෘත වල නම් සංස්කෘතෙන් ලියන්න පුළුවන්, සංස්කෘතෙන් කතා කරන්න පුළුවන් ගොඩක් දේවල් නිසා අපිට chat GPT පාවිච්චි කරලා යාළුවෙක් ළඟ ඉන්නවා වගේ සංස්කෘතෙන් කතා කරලා ටිකක් අපිට පුරුදු වෙන්න පුළුවන්. අපි සංස්කෘත වලට උනන්දු වෙන්න ඉති ප්‍රශ්නයක් තියෙන්නේ. සංස්කෘත වලට පිරිවෙන් පොඩි හාමුදුරන් වහන්සේලා අනිත් මට තව අය කියන්න බෑ එහෙම මේ ගොඩක් අපි ඒ ගැන ලොකු උනන්දුවක් නැහැ. ලොකු උනන්දුවක් නැහැ. නැත්තම් ගොඩාක්
සංස්කෘත ඉන්දියාවේ ඉතාමත් ඉහළට ගන්න ලොකු උත්සාහයක ලොකු වික්‍රමයක ලොකු කාර්යාවලියක ඉන්නවා. ඒ වගේ තමයි අපිට මේ හම්බෙන්නේ. නැත්නම් දැන් බලන්න මේ සංස්කෘත භාවිතා කරලා මේ chat GPT එකේ අපිට වැඩ කරන්න පුළුවන්. හරි. අපි පොඩ්ඩක් මෙතන බලමු. මම මෙහෙම කතා කරොත් හේද දන්නේ නැහැ මේ මම කතා කරන එක නම් එහි මෙයා කතා කරන එක හේද දන්නේ නැහැ. අපිට මෙයත් එක්ක කතා කරන්න පුළුවන් කියලා මම හිතන්නේ ගොඩක් දෙනා දන්නවා. දන්නේ නැති කෙනෙකුට මේකෙන් කතා කරලා අපිට පුළුවන් මේ සංස්කෘත දැනුම දියුණු කරගන්න ඉදිරියට විනෝදාංශයක් විදිහට පොඩි පොඩි දේවල් කතා කරන්න පුළුවන්. අපි බලමු පොඩ්ඩක්. ස්වාගතම්. What? What's on your mind? ස්වාගතම්. Please, අහං සංස්කෘතේන බණිතු මිච්ඡාමි. ನೀವು ಸಂಸ್ಕೃತಿಯ ಬಗ್ಗೆ ಮಾತನಾಡುತ್ತಿದ್ದೀರಾ? ತುಂಬ ವಿವರಿಸಬಹುದು ತಾನೆ? පොඩක් බලමු මෙයා අපිව පොඩක් හඳුනා ගන්න ඕනේ. භවත්‍යා සහ සංස්කෘතේන බණිතු මිච්ඡාමි. ಕ್ಷಮಿಸಿ, ನಿಮ್ಮ ಸಂದೇಶದ ಅಸ್ಪಷ್ಟವಾಗಿಲ್ಲ. ದಯವಿಟ್ಟು ಸ್ವಲ್ಪ ವಿವರಿಸಬಹುದು. ಅವ ಮತ್ತಷ್ಟು ಸ್ಪಷ್ಟವಾಗಿ ಹೇಳಬಹುದು. සෝබිතාන්දර මෙයා කතා කරන ඇහෙනවද? ඇහෙනවා පණිතානෝ. එහෙම තාම සංස්කෘතට ආවේ නැහැ. Yeah, I want to speak in Sanskrit with you. अहो अद्भुतम. संस्कृत भाषायां संभाषणं कुर्वा कथं करोमि ते? भवत्या सह संस्कृतेन भाषितुम् इच्छामि. क्षम्यतां, वाक्यं स्पष्टं नास्ति. संस्कृत भाषायां लिखितुं वा कथयितुम् इच्छसि? कृपया पुनः स्पष्टं लेख. अहं भवत्या सह संस्कृतभाषया भाषितुम् इच्छामि. अहो उत्तमम्. अहम् अपि संस्कृतभाषायां सम्भाषणं कर्तुम् इच्छामि. कथं च साहाय्यं करोमि? श्रीलङ्कायां बहु छात्राः संस्कृतभाषा यदि किञ्चित् प्रश्नः अस्ति वा सम्भाषणम् आरब्धुम् इच्छसि तत् मां सूचय. भारतस्य विषये वाक्यानि वक्तुं शक्नोति वा? क्षम्यतां, वाक्यं स्पष्टं नास्ति. कृपया स्पष्टतया पुनः लिखतु. रामायणम् इति अहं किम्? साहाय्यं कर्तुम् इच्छामि. रामायणम् इति किम्? अस्तु, रामायणमहाकाव्यं प्राचीनभारतीयसंस्कृते प्रमुखं ग्रन्थः अस्ति. तत्र श्रीरामस्य चरितधर्मं, करुणा, शौर्यं च प्रतिपादयति. किं विशेषं जिज्ञाससे रामायणे विषये? रामायण विषये रामसीता वृत्तान्तं कथयतु. It seems like you're referring to Ramayana and possibly mentioning the characters of Rama and Sita. Well, could you clarify what exactly you're asking? You are speaking in English. Or referring to in relation to them? You are speaking in English. I want to speak in Sanskrit. क्षम्यताम्, अहं संस्कृते प्रतिसंवादं कर्तुम् इच्छामि. रामायणस्य विषये किं पृच्छसि? रामायणस्य विषये रामसीता वृत्तान्तं कथयतु. आत्मनि कथं रामायणस्य रामसीता च सम्बन्धे वदति? कृपया स्पष्टं वदतु यत् अहं सहायकं कर्तुम् इच्छामि. श्रीलङ्का विषये वाक्यानि वदतु. यदि किमपि विशेषं प्रश्नः अस्ति या चर्चा आरभते कृपया सम्प्रेषय. श्रीलङ्का विषये किञ्चित् वाक्यानि वदतु. ನಿಮ್ಮ ಸಂದೇಶ ಸ್ಪಷ್ಟವಾಗಿಲ್ಲ. ದಯವಿಟ್ಟು ಮತ್ತೊಮ್ಮೆ ಸ್ಪಷ್ಟವಾಗಿ ಹೇಳಿ. ನಾನು ನಿಮ್ಮ ಪ್ರಶ್ನೆಗೆ ಸಹಾಯ ಮಾಡಲು ಇಲ್ಲಿದ್ದೇನೆ. ඉන්න පොඩි හාමුදුරුවෝලාට අපේ හාමුදුරන් වහන්සේලාට
තේරෙන්නේ නැති අපි ප්‍රොනවුන්ස් එක පොඩක් බලපානවා ඇත්තටම අපි ටිකක් එයත් එක්ක කතා කරලා අපි ප්‍රොනවුන්ස් එක අපේ ප්‍රොනවුන්ස් අපි නිතර සංස්කෘත කතා කරන්නේ නැහනේ ඒකත් එක්ක අනිත් එක වටේ ශබ්ද බද්දත් එද්දින් ෆෑන් වල ශබ්ද ඒවා මේවා එද්දින් පොඩි වෙනස්කම් වෙන්න පුළුවන් සංස්කෘතෙන් අපිට කතා කරන්න යාළුවෙක් ඉන්නවා අපේ ෆෝන් එකේ chat gp දාගෙන අපිට සංස්කෘතෙන් කතා කරන්න පුළුවන් සංස්කෘත සංස්කෘතෙන් ලියන්න පුළුවන්. දැන් මෙයා මේක පේනවද දන්නේ මේ කතා කරපු ටික සංස්කෘතෙන් කතා කරපු ටික සංස්කෘතෙන් මේ තියෙනවා. අයාට අර අපිව අඳුනගන්න බැරි වෙලා ටික වෙනත් භාෂාවකින් කතා කරලා තියෙනවා මේ තායි වගේ මම හිතන්නේ. මේ සංස්කෘත. හරි. අපිට ඕන නම් ටයිප් කරලා කියන්න පුළුවන් අහවල් දීගෙන සංස්කෘතෙන් දෙන්න කියලා. හරි. අපි පොඩ්ඩක් එක දෙමු. පේනවද ඇතිනේ සුල්තානරු? හාන්දුරු බලමු මම මොකක්ද කරන්නේ කියලා. මම කිව්වා යාට සංස්කෘතෙන් ලියන්න කියලා මේ යා සංස්කෘතෙන් ලියනවා. ඕන විදිහට අපිට ඒක දැන් මෙයා පොඩි සරල වාක්‍ය ටිකක් මේ ලිව්වේ. ඒ විදිහට අපිට අවශ්‍ය දෙයක් කියලා මෙයාගෙන් ලියව ගන්න පුළුවන්. අපිට අභ්‍යාස කරන්න පුළුවන්, කතා බහ කරන්න පුළුවන්. ChatGPT දැන් අපිට තියෙන නවීනතම මෙවලම ඒකෙන් අපිට සංස්කෘතිය ඉගෙන ගන්න ගොඩක් දේවල් කරගන්න පුළුවන්. ඒක ගොඩක් අපිට තියෙන ලොකු වාසියක්. ගොඩක් දඟලනවා ඉන්දියානුවන් මොදී ඉඳලා මේ සංස්කෘත දියුණු කිරීම සඳහා ලොකු බරක් යොදලා තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම මෑත අනාගතයේදී සංස්කෘතියෙන් ගොඩක් දේවල් කරන්න පුළුවන් තත්වයක් එනවා ලෝකේ. ඉන්දියාවත් එක්ක විශේෂයෙන්ම. ඒ නිසා අපි මීට වඩා සංස්කෘත වලට ලොකු අවධානයක් දෙන්න වෙනවා. සංස්කෘත ඉගෙන ගන්න වෙනවා. ඉගෙන ගත්තාම පහසු වෙනවා. ඉගෙන ගත්තාම ගොඩක් හොඳ වෙනවා. නැත්නම් අපි නිකන් අර එල්මෙරනෝ ස්වරූපයෙන් සංස්කෘතත් එක්ක හිටපුවාම මේ කිසි ප්‍රයෝජනයක් ගන්න බෑ. ඉතින් ඒ හැදෙන මාවත්වල යන්න අපිට මෙන්න මේ මෙවලම් වලින් ප්‍රයෝජන අරගෙන සංස්කෘත දියුණු කරගන්න පුළුවන් ඇත්තටම. ඉතින් ලොකු වාසියක්. ලොකු වාසියක් ChatGPT ෆෝන් එකේ තියෙනවා මම හිතන්නේ. ChatGPT එක ජීවත් වෙන්න පුළුවන් අපිට මේ සංස්කෘත භාෂාවත් එක්ක අපි කටයුතු කරනවා නම් වෙන නිකන් අපරාධي අපේ කාලයේ ෆෝන් එකේදී Facebook එකටයි YouTube වලටයි ගත කරනවට වඩා අපිට පුළුවන් අපේ ෆීල්ඩ් එකනේ මේක අපේ ෆීල්ඩ් එකනේ ඒ නිසා අපේ ෆීල්ඩ් එක දියුණු කරගන්න අපි දියුණු වෙන්න අපිට පුළුවන් මේ වගේ ප්‍රයෝජන ගන්න. ඉතින් ඒ නිසා මේ ඉන්න අපි මම හිතන්නේ පිරිවෙන් ගුරුවරු ඉන්නවා පිරිවෙන් පොඩි හඳුනනහන්සලා ඉන්නවා විශ්වවිද්‍යාලේ පොඩි හඳුනනහන්සලා ඉන්නවා අපි හැමෝටම මේකෙන් ලොකු වාසි ගන්න පුළුවන් ප්‍රයෝජන ගන්න පුළුවන් නිසා ChatGPT පාවිච්චි කරන්න අනවශ්‍ය දේවල් වලට නෙමෙයි නිකන් මේ සයිමන් වලට ඒවට මේවට ඒ වගේ දේවල් වලට නේ අද ගොඩක් මේ වැරදි පැත්තටනේ අපිට ප්‍රයෝජනේ අඩු පැත්තටනේ අපි ගොඩක් මේ තාක්ෂණය පාවිච්චි කරන්නේ. ඇත්තටම ගොඩාක් හොඳ පැත්තකට තාක්ෂණය භාවිතා කරගන්න පුළුවන්. අපි හිතන විදිහ තමයි වෙනස් කරගන්න ඕනේ. ඉතින් උත්සාහ කරලා බලන්න ChatGPT එක්ක ගොඩක් දේවල් කරන්න පුළුවන්. මම මේ ටික නිකන් පෙන්නගෙන යන්නම් මේ නම් අවශ්‍ය නම් අතර ලියා ගන්න කවුරු හරි අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ ටික මේ පිරිවෙන් වල වගේ ඔය සරලව සංස්කෘත ඉගෙන උගන්වනකොට භාවිතා කරන්න පුළුවන් හොඳ ඇප් ටිකක් සංස්කෘත ෆ්ලෑෂ් කාඩ් කියන එක බොහොම සරලව පොඩි හඳුනනන්සලට ඔය නිකන් වචන වාක්‍ය ඒ වගේ දේවල් හඳුන ගන්න ඒවා මේ භාවිතා කරන්න හොඳ ඇප් එකක් ඒක. එතකොට සංස්කෘත FM කියලා එකක් තියෙනවා. සංස්කෘත මොක් ටෙස්ට් කියන එකකින් අපිට මේ ඉන්දියාවේ නොයෙක් ප්‍රශ්න පත්‍ර ගන්න පුළුවන් net set කියන එකකින් සංස්කෘත net set හරි ඒකෙන් ගොඩාක් ප්‍රශ්න පත්‍ර ගන්න පුළුවන් මේක මේ ෆෝන් එකට එන ඇප් එකක් ඒක හරහා ගිහිල්ලා අපිට ඔය
දැන් පිරිවෙන් වල ප්‍රශ්න පත්‍ර හදනකොට නැත්නම් පොඩි හඳුනනසලා අභ්‍යාස දෙනකොට නොයෙක් දේවල් අපිට එහෙම අලුත් දේවල් ඕන වෙනවනේ. ඉතින් මේ සංස්කෘතෙන්ම සංස්කෘත අපි නිකන් සංස්කෘත නේ දැන් අපි වාක්‍ය හදුවොත් හදන්නේ. සංස්කෘතනේ සිංහලෙනුත් හිතලානේ. ඇත්තටම සංස්කෘතෙන් කොහොමද ඒවා භාවිතා වෙන්නේ, හැදෙන්නේ, කතා වෙන්නේ, ලියවෙන්නේ කියන එක අධ්‍යයනය කරන්න පුළුවන්. මේකේ තියෙනවා ගොඩාක් ප්‍රශ්න පත්‍ර ගන්න පුළුවන් ඇප් එකක් මේක. සංස්කෘත ප්‍රීමියර් කියන එකත් මේකත් මේ ටික ගොඩක් එක්ක ඕන කෙනෙක් ඉන්නවා නම් ටික ලියා ගන්න. මට මේ ડોකියුමන්ට් එක WhatsApp දාන්නත් පුළුවන් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම්. මේවා ගොඩක් භාවිතා කරන්න පුළුවන් ඇප්. අපිට මේ අමරකෝෂයේ අපි පොඩි කාලේ ඉඳලා පාඩම් කරපුවා ඇප් එක දැන් තියෙනවා. මම මේ ටික නිකන් කියගෙන යනවා. ධාතු රූපමාලා ධාතු ගැන සංස්කෘත ධාතු ගැන අධ්‍යයනය කරනකොට සහ ඒ හා සම්බන්ධ කටයුතු කරනකොට මම මේ ටික නිකන් පෙන්නගෙන යන්නේ. පාණිනි මේක ගොඩාක්ම පහසු ඇප් එකක්. පාණිනි සූත්‍රයේටම කෙලින්ම අංක ගහලා කෙලින්ම සූත්‍රයට යන්න පුළුවන්. ඉතාමත් පහසුවෙන් පාණිනි භාවිතා කරන්න පුළුවන් ඇප් එකක් මේක. පාණිනි අෂ්ටාධ්‍යායී කියලා තියෙනවා. මම මේ ටික පෙන්නගෙන යන්නේ මේ ටික ෆෝන් එකෙන් තමයි කරන්න පුළුවන්. වාචස්පත්‍යයත් එහෙම. වාචස්පත්‍ය, ශබ්ද කල්පද්රුම අපිට ඒවා ඉතින් මේ ලොකු පොත් විදිහට අපිට හොයාගන්නත් අමාරුයිනේ. අපිට පෙරදිනේ පුස්තකාලේ ගියොත් ඇති. ඇත්තටම අපේ පුස්තකාලවලවත් නෑ මේ වගේ ලොකු පොත්. ඉතින් ඒවා අපිට පුළුවන් දැන් සරලව අපේ අධ්‍යයනවලට තාක්ෂණය හරහා යොදා ගන්න. පුස්තකාලය කියලා ඇප් එකක් තියෙනවා. මේ ටික මම පෙන්නගෙන යන්නේ. ඊට පස්සේ මෙන්න මේ ලින්ක් තියෙනවා මට මේක පෙන්නලා කතා කර හැකි ඇප් ටික නිකන් පෙන්නගෙන ආවේ එකයි. මේවා නම් ගොඩක් මම හිතන්නේ පිරිවෙන් වලත් පාවිච්චි වෙනවත් ඇති. මේකට ඇවිල්ලා පෙන්නන්නම්. මම රාව ලින්ක් එකකින් ආව එක මේ. සංස්කෘත නිවුස් මේ සාමාන්‍යයෙන් මම හිතන්නේ දැන් නම් මේවා පාවිච්චි වෙනවා අපේ ගොඩක් ලින්ක් එක දෙවිලා ආවේ. සමුද්‍ර සංගීතය ආවිෂ්කාරයක් අත්දැක. ඉතින් ඒකවාදෝපලෝක අනාස්තිකාන විනෝද. වාතාවරණ ආපත්කාලීන අවදානනාන ප්‍රේරමාන සංදර්භේ මුදක්ලයාන ආරම්භ සාගරේ පතිතම්. සත්‍ය යාත්‍රිකාහ නවවර්මානිකෝ ආහත්‍ය නවදනාහ. සෝබිතාන්තර මේක ෂෙයා වෙලාද? තියෙන හන්ද ෂෙයා වෙලා තියෙන්නේ. හරි. මම ඊළඟ එකට යනවා. ඒ වගේ ගොඩාක් අපිට සරලව මේ පොඩි හඳුරලට ශිෂ්‍යයන්ට සංස්කෘත හෙන්න කතා කරන්න අවස්ථාව සලසා දෙන්න පුළුවන් ගොඩක් තියෙනවා කියන එක මම මේකෙන් පෙන්නන්න උත්සාහ කරේ. සංස්කෘතෙන් සින්දු අහන්න හිතුනොත් ඇඩ් එකෙන් පස්සේ බලන්න ඇඩ් එකක් වෙනවා. right ඒ වගේ ගොඩක් සින්දු අහන්න ගීත අහන්න ඒවත් සරලව පොඩි හඳුල්ලට එහෙම මේ ආකර්ෂණය ඇති කරන්න පුළුවන් නේ. දවසකට ඒ වගේ දැන් පන්ති කාමරයේ අතරතුරම එහෙම නැත්නම් සතියකට එක දවසක් ඒ වගේ දෙයකට සංස්කෘත ඒ වගේ විවිධත්ව වලට යන්න පුළුවන්. සංස්කෘත ෆිල්ම් ඕන තරම් තියෙනවා. සංස්කෘත ෆිල්ම් බලමු එකක පොඩි කොටසක්.
अत्यंत प्रिय पुत्री अतीव शोकसे नमस्कार कथमस्ति मयि पुत्री सम्यक् अस्मि तुभ्यं महत्तम उपायनं दातुं न शक्यते मया इति अहं चिन्तितवान् कविं वादप्रतिवादार्थम् अहं न समर्थः अद्य मम सखी विशालायाः वेदिकाप्रवेशनं भविष्यति महोदयस्य सान्निध्यं सा इच्छति सायंकाले कृष्णविलासं प्रासादाङ्गणे भवान् निश्चयेन आगन्तव्यम् एतत् वक्तुमेव आहूयति स्म विशालं दृष्टवान् अहं किन्तु तया किमपि न उक्तम् रोदननियन्त्रणस्य अभावेन भवन्तं निमन्त्रयितुमपि न शक्यते ඔව් අපි ඉතින් නිතර කියනවනේ ඔය දැන් ඉංග්‍රීසි ඉගෙන ගන්න ඉංග්‍රීසි ෆිල්ම් බලන්න ඕනේ ඒ වගේ අදහසක් තියෙනවනේ. ඇත්තටම මේ දැන් පේනවනේ සංස්කෘතෙනුත් ඒ වගේ දේවල් ගොඩක් කරන්න පුළුවන්. සංස්කෘතෙත් ඒ වගේ ඕනතරම් පහසුකම් තියෙනවා. මේ අවසානට මම පෙන්නපු එක ගොඩක් හොඳට මේ සංස්කෘත ප්‍රොනවුන්ස් වෙනවා උච්චාරණය වෙනවා ඒක අහගෙන සරලව අපිට තේරුම් ගන්නත් පුළුවන්. ඒ වගේ ඒවා නිතර හිම තුලින් බැලීම තුලින් වුණත් අපිට අර ශබ්ද මාලාව වාක්කෝෂය දිනු කරගන්න සහ භාවිතා වෙන්නේ කොහොමද වාක්‍ය රටා හඳුනගන්න මේ වගේ දේවල් පුළුවන්. අපි මුකුත්ම කරන්නේ නැතුව ඉන්නකොට තමයි සංස්කෘත බෑ වෙන්නේ සංස්කෘත අමාරුයි කියලා කියන්නේ. ඒ නිසා මේ සංස්කෘත වෙනුවෙන් මහන්සි වෙන්න ඕනේ. ඒ කියන ඕනෙකමක් තියෙන්න ඕනේ. උනන්දුවක් තියෙන්න ඕනේ. ඉතින් ඒකට මේ වගේ දේවල් ගොඩක් යොදා ගන්න පුළුවන්. යුනිවර්සිටි මම මේ ඕපන් කරලා පෙන්නන්නේ. ඉතින් සංස්කෘතවත් ඉගෙන ගත්තොත් ලෝකේ තව ඕන තරම් යුනිවර්සිටිස් තියෙනවා සංස්කෘත ඉගෙන ගන්න යන්න ස්කෝලර්ෂිප්ස් ඕන තරම් තියෙනවා ඉන්දියාව විතරක් නෙමෙයි ඉන්දියාවට එහා අපේ දැන් මේ ජම්බුගාපිටියේ පඬිතුමෝ මෙතන ඉන්න උන්වහන්සේ විදේශගතව උන්වහන්සේගේ ආචාර්ය උපාධිය ආධාරලාව ගෞරවනීය පඬිතුමෝ උන්වහන්සේනවා ඒ වගේ ඕන තරම් අවස්ථා තියෙනවා අපි ඒ වෙනුවෙන් වෙහෙසෙනවා නම් කැප වෙනවා නම් අපි එදිනෙදා පොඩි කාරණයක් සඳහා පමණක් ඉස්සර ඉගෙන ගත්ත සංස්කෘත විතරක් යන්තම් තියාගෙන ප්‍රයෝජන ගන්න හදනවා නම් අපි දුර්වලයි අපි අසාර්ථකයි සහ සංස්කෘතය ඊට හා යන්නේ නැහැ අපි ඉගෙන ගන්න ශිෂ්‍යයොත් අසාර්ථකයි ඒ නිසා අපි කාරුණිකව මතක් කරන්නේ මෙතන මම ගුරුවරුත් ඉන්නවා වෙන්න පුළුවන් පොඩි අමුරුලත් ඉන්නවා ඉතින් මේ තාක්ෂණය පාවිච්චි කරන්න තාක්ෂණයෙන් අපිට පුළුවන් ඉස්සරට වඩා පහසුවෙන් මේ සංස්කෘත අධ්‍යයනය කරන්න පුළුවන්. සංස්කෘත එක ගමනක් යන්න පුළුවන්. ඉතින් ඒ ටික ඒක තමයි මම මතක් කරන්න උත්සාහ කරේ මම මීට එහා කතා කරන්න කරුණු විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොනවා හරි දෙයක් සාකච්ඡා කරගන්න තියෙනවා නම් අපිට පුළුවන් විනාඩි 5ක් විතර වෙන කතා කරන්න. එහෙම නැත්නම් අපි අවසන් කරමු. සංස්කෘත ඉගෙනීම හා අධ්‍යයන කටයුතු සඳහා පාස් කරන නවීන තාක්ෂණය කියලා නවීන තාක්ෂණය සම්පූර්ණම මේ තව අපිට ඉස්සරහට තව කතා කරන්න පුළුවන් අද මම මේ සරල කර්ම කාරණා ටිකක් අතරම මූලික කර්ම කාරණා ටිකක් මේ අපිට එදිනෙදා වන වෙන අපිට එදිනෙදා සංස්කෘත පහසු කරගන්න පුළුවන් සංස්කෘත ඉගෙන ගන්න උගන්වන්න යොදා ගන්න පුළුවන් සහ අධ්‍යයනය කරන්න යොදා ගන්න පුළුවන් පොඩි මේවලන් ටිකක් තමයි මේ අද සාකච්ඡාවට අපි හඳුන්වා දෙන්න නැත්නම් අවධානය යොමු කරන්න උත්සාහ කළේ. ඉතින් මේ මම හිතන්නේ මොනවා හරි සාකච්ඡා කරන්න තියෙනවා නම් අපිට පොඩි අවස්ථාවක් දෙන්න පුළුවන්. බොහොමත්ම ස්තුතියි අපේ බලදොර පඬිත හාමුදුරන් වහන්සේට සංස්කෘත ඉගෙනීම් හා අධ්‍යයන කටයුතු පහසු කරන නවීන තාක්ෂණය යන මාතෘකාව යටතේ විශේෂයෙන් සංස්කෘත පිළිබඳව ඇල්මක් දක්වන සංස්කෘත ඉගෙන ගන්නට උත්සාහවත් වෙන සහ ඒ පිළිබඳව අධ්‍යයනය කරන්නා වූ ගෞරවනීය අපේ පොඩි හාමුදුරන් වහන්සේලාට ඒ වගේම පිරිවෙන් ආචාර්ය මණ්ඩල වලට ඒ වගේම විශ්වවිද්‍යාල ශාස්ත්‍රයේ ඉන්නා වූ පිරිසට මේ අවශ්‍ය කරන මඟ පෙන්වීම සිද්ධ කිරීම පිළිබඳව දැන් උන්වහන්සේ සිදු කරන්නට යෙදුනා වූ දේශනය සම්බන්ධව යම්කිසි ගැටලු හෝ
එහෙම නැත්නම් උන්වහන්සේගෙන් තවත් දුරටත් ඒ පිළිබඳව විමසීමට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ලබා දෙනවා මේ පැමිණලා සිටිනා විද්වත් මණ්ඩලයට විශේෂයෙන් මේ වෙලාවේ සිහිපත් කරන්නට ඕනි අපේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේහි සම්භාව්‍ය භාෂා අධ්‍යයන අංශයේ අංශාධිපති ආචාර්ය ජම්බුගහපිටිය ධම්මාලෝක ගෞරවනීය අපේ පණ්ඩිත හාමුදුරන් වහන්සේ ඒ වගේම අපේ ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන පීඨයේහි පීඨාධිපති අවසරයි අපේ වැලිවිට සෝරත ගෞරවනීය පණ්ඩිත හාමුදුරන් වහන්සේ ඒ වගේම දැනට මම හිතන්නේ විදේශයේහි ආචාර්ය උපාධිය හදාරන අපේ කුරුපිටයි අස්සජිතිස්ස ගෞරවනීය පණ්ඩිත හාමුදුරන් වහන්සේ උන්වහන්සේ විට ඉස්සෙල්ලා අපේ මේ ප්‍රභාෂා විද්වත් සංවාදය තුළ ප්‍රකරණ පිළිබඳව සාකච්ඡාවක් සිදු කරන්නට ඉදිරි උන්වහන්සේ සම්බන්ධ වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික අධ්‍යයන අංශයේහි ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ගොමිල ගුණාලංකාර ගෞරවනීය පණ්ඩිත හාමුදුරන් වහන්සේ වගේම අපේ භාෂා අධ්‍යයන අංශයේහි කළුවානේ කුමාර කශ්‍යප පණ්ඩිත හාමුදුරන් වහන්සේ අපේ අධ්‍යයන අංශයේ අංශාධිපති ගෞරවනීය තිඹුරේ සිරිසුමන ගෞරවනීය පණ්ඩිත හාමුදුරන් වහන්සේ වගේම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේහි බෞද්ධ අධ්‍යයන පිළිබඳව කතිකාචාර්ය වේදාපනේ චන්ද්‍රරත්න පණ්ඩිත හාමුදුරන් වහන්සේ මම හිතන්නේ මේ ආදී විශාල පිරිසක් මේකට සම්බන්ධ වෙනවා. ඒ නිසා අපේ බලදර පණ්ඩිත හාමුදුරන් වහන්සේ විසින් සිදු කරන්නට යෙදුනා වූ මේ ඉදිරිපත් කිරීම දේශනය හඳුන්වා දීම පිළිබඳව කුමන හෝ ගැටලුවක් හෝ දැන ගැනීමට කාරණාවක් තියෙනවනම් ඒ සඳහා දැන් අවස්ථාව ලබා දෙනවා හෑන්ඩ් රයිස් කරලා ඒ සඳහා අවස්ථාව සලස ගන්නට පුළුවන්. මම හිතන්නේ එහෙම ප්‍රශ්න අහන්න තරම් ලොකු කාරණා නෑ මේක මේවා ටික භාවිතා කරන්න තමයි මේවා ටික හඳුනගන්න තමයි ඕනකම තියෙන්නේ මම හිතන්නේ ලොකුවට එහෙම ප්‍රශ්න අහන්න තරම් දෙයක්වත් නෑ අතරම මේ තාක්ෂණය අපි භාවිතා කරන පුරුදු තමයි විශේෂයෙන්ම අර chat gpt අපිට පුළුවන් සංස්කෘත දිනු කරගන්න යොදන්න අනිත් එක අර මම මෙතනින් වඩාත්ම මේවා කරන්නේ අක්ෂර මුඛ සහ chat gpt දෙක තමයි අද දේශනේ මම ගොඩක්ම බලාපොරොත්තු වෙන්නේ අක්ෂර මුඛ අපිට ගොඩාක් පාවිච්චි කරන්න පුළුවන් අපේ ලේඛනවලදී diacriticals mark අපි මැනුවල් යොදනවට වඩා අපිට බොහොම පහසුවෙන් යොදා ගන්න පුළුවන් මේ දෙක ගැන අපිට මේ අධ්‍යයන ශාස්ත්‍ර වල ආයත ගොඩක් අවධානය යොමු කරන්න පුළුවන් අනිත් ටික අපේ පිරිවෙන් වල ගෞරවනීය ආචාර්යවරුන්ට ගුරුවරුන්ට සහ ශිෂ්‍යයන්ට යොදා ගන්න පුළුවන් අවසරත් හඳුරන්නේ මේ ප්‍රශ්නයක් නෙමෙයි පොඩි අදහසක් ඉදිරිපත් කරන්න. ඇත්තටම අර ශිෂ්‍ය තුල බොහෝ දුරට දැන් තියෙන දෙයක් තමයි අර සංස්කෘත විෂය පිළිබඳව එච්චර උනන්දුවක් නැතිකම ප්‍රධාන වශයෙන් මේ ගුරුවරයාගේ ඉගැන්වීමේ ක්‍රමය ඒ සඳහා බලපානවා කියන එක මට මේ වෙලාවේ සිහිපත් වුණා. හාමුදුර මේ දේශනේ කරගෙන යනකොට මේ තාක්ෂණික මේ වෙලාවම භාවිතා කරලා කොච්චර රසවත් ඒ විෂය උගන්වන්න පුළුවන්ද කියන කාරණාව. ඉතින් පුංචි යෝජනාවක් හැටියට සඳහන් කරන්න කැමතියි මේ පාලි විෂයයටත් අපේ හැමදෙර පුළුවන් නම් මෙවැනිම ඒ නවීන තාක්ෂණය යොදාගෙන කරන්න පුළුවන් වැඩසටහනක් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. බොහොම ස්තුතියි තෙරුවන් සරණයි. ඔව් ඇත්තටම බොහොම ස්තුතියි අපේ පඬිතුමෝ මේ අපි පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයට අපි මතක් කරන්නම් මෙතන අපි පීඨාධිපති හඳුරුත් ඉන්නවා මේ සෝරත පඬිතුමා වැඩ ඉන්නවා නේද? ඉතින් අපි කරන්නම් මේ අංශ කෙනෙකුට තමයි ඒක වඩාත් පහසුවෙන් කරන්න පුළුවන්. අපි භාෂා අධ්‍යයනාංශය ඇත්තටම පාලි විෂය නෑ. අපි පාලි විෂය වෙනම විශ්වවිද්‍යාලේ තියෙන්නේ බෞද්ධ පාලි අධ්‍යයනාංශය. ඉතින් අපි මේ කාරණය දැනුවත් කරන්නම් මෙහෙම ඉල්ලීමක් වුණා කියන කාරණේ. ඇත්තටම බොහොම රසවත්ව කරන්න පුළුවන් මේ තාක්ෂණය යොදාගෙන. මම හිතන්නේ සෝවිතාන්දර අපි අවසන් කරමු. මම හිතන්නේ ඇත්තටම ප්‍රශ්න අහන්න තරම් දෙයක් නෑ මේක. ඔව් උනාරි. දැනුවත් කිරීමක් මොනවා හරි අදහසක් ඉදිරිපත් කරන්න අවස්ථාව තව දෙන්න පුළුවන්. අපේ හඳුරන්නේ අවසරයි. පොළොන්නරුවේ පොඩි හඳුරන්නේ. චාමර කියලා මහත්මයෙක් කතා කරනවා. අපේ හඳුරු දන්නවා මේ චාමර කියලා ත්‍රිකුණාමලෙන් කතා කරන්නේ. චාමර මහත්මයා. හරි. දැන් අඳුරගත්තා.
මේ අපේ හාමුදුරන්ගේ අදහස් ටික ඇත්තටම හොඳයි. අපිට අර සමහර වෙලාවට මේකේ අද්දිම අපිට අර ලින්ක් ටික අර මේ පොඩ්ඩක් මේ කරගන්න අපහසුවක් තියෙනවා. ඔව් ඔව් මම ඒ ටික මේ ටික දාන්නම් අර මේ පිරිවෙන් ගුරුවරුන්ගේ ගෲප් එකක් තියෙනවනේ නේද සංස්කෘත ඒ පොඩක් ඉන්න ඒක සමස්ත ලංකා සංස්කෘත ගුරු ඒ උපදේශක මණ්ඩලයට දැම්මත් හරි අපේ හාමුදුරෝ. හරි නැත්නම් මම ඔබතුමාට එවන්නම් චාමර මහත්තයාට එවන්නම් ඒක තව මේ යවන්න ලින්ක් ටික මම මේ ගෲප් එකටත් දාන්නම් සමස්ත ලංකා ගුරු සමූහය කියලා එකක් මම ළඟ තියෙනවා ඒ ගෲප් එකේ මම ඉන්නවා ඒකට දාන්නම් අපේ හාමුදුරනේ අවසරයි අපේ හොඳයි දිලුවන් සර්නේ මහත්මයා අපිට ගොඩක් උදව් කරපු මහත්මෙක් අපි අර අපි ශිලාලේඛන චාරිකාව යනකොට ශිලාලේඛන අධ්‍යයන චාරිකාව පොළොන්නර කාශ්‍යප හාමුදුරුවන් වහන්සේ අවස්ථාව. දර්වසන්නේ පණිතල ඇහෙනවා නේද මාව? ඇහෙනවා කියන්න. අද දේශනේ ඉතාමත් වැදගත් දේශනයක් අපේ පණ්ඩිත බලදොර පණ්ඩිත හාමුදුරන් වහන්සේ විසින් ඉදිරිපත් කරපු දේශනය ඇත්තටම සංස්කෘත විෂය කියන එක අපි ශිෂ්‍යෝ විදියට අපි හැමෝටම මේක නීරස වෙච්ච විෂයක්. නමුත් මං හිතන්නේ මේ දේශනය අපි බොහොමයක් දෙනාට මේක අර අලුත් විදියට හිතන්න සහ අලුත් විදියට ඉගෙන ගන්න හොඳ අවස්ථාවක් අපේ පණ්ඩිත හාමුදුරන් වහන්සේ විසින් මේ දේශනාව තුළ ඉදිරිපත් කරා. පණ්ඩිත හාමුදුරනේ මගේ මට තියෙන ගැටලු දෙකක්. පළවෙනි එක මේ සංස්කෘත දැන් පණ්ඩිත හාමුදුරන් සඳහන් කරා දේශනාව තුළ මෙන්න මේ වගේ අවස්ථා තියෙනවා කියන එක. තව මොනවද පණ්ඩිත හාමුදුරනේ තියෙන්නේ සංස්කෘත භාෂාව ඉගෙන ගැනීම තුළ මොනවද තියෙන අපි කියන්නේ opportunities වගේ ඒක සහ පණ්ඩිත හාමුදුරනේ දැන් මම කරන විෂය පාලි. එතකොට පාලි වගේ විෂයක් කරනකොට මම සංස්කෘත විෂයට හරි ආසයි ආදරේ ඒක ඉගෙන ගන්න හරි කැමතියි. නමුත් දැන් ගැටලුව වෙන්නේ මගෙන් සංස්කෘත කරලා තියනවාද කියලා මොන වගේද ක්වොලිෆිකේෂන්ස් කියලා ඇහුවොත් පණ්ඩිත හාමුදුරනේ සාමාන්‍යයෙන් නැද්ද? දැන් ඔය දැන් උදාහරණයක් විදිහට ගත්තොත් හින්දි භාෂාව ඉගෙන ගන්න අයට තියෙනවා ඔන්ලයින් එක්සෑම්ස් ඔය ප්‍රාථමික මධ්‍යම වගේ ඒවා. එතකොට මේ සංස්කෘත වගේ භාෂාවක් ඉගෙන ගන්නකොට සෙල්ෆ් ස්ටඩි කරලා ඒ වගේ මොකොත් එක්සෑම් නැද්ද? සාමාන්‍යයෙන් ඔන්ලයින් හරහා ඉගෙන ගන්න කියන ඔය ප්‍රශ්න දෙක තමයි පණ්ඩිතන් තියෙන්නේ. බොහොම ස්තුතියි. ඔව් අපේ මේ කාශ්‍යප පොඩි හාමුදුරුවෝ මේ ඇත්තටම මේ ගොඩාක් opportunities නැති මොන පැත්තටද කියන එක තමයි මේ සංස්කෘතය ඉගෙන ගත්තාම මේ කතා කරන්න ඕනේ. මේ උදාහරණයක් අපි මෙතන ඉන්නවා ජම්බුගහපිටිය ධම්මලෝක පණ්ඩිත හාමුදුරුවෝ. උන්වහන්සේ ගණිතය ಭಾರತೀಯ ගණිතය මේ කෙලින්ම ආසියාවේ වෙනම කොටසක්. ඉතින් මේ ඒ වගේ සංස්කෘත හරහා දොරටු විවෘත කරගන්න පුළුවන් ඉතාමත් විශාල ක්ෂේත්‍ර ප්‍රමාණයක් තියෙනවා. උදාහරණයක් දැන් අපි බුදුදහම ගැන ස්ටඩි කරන්න අපි මහායාන ධර්මයේ සියලුම සූත්‍ර දේශනා සංස්කෘත. හරි. එතකොට අපිට තේරවාදයට අමතරව තුලනාත්මක අධ්‍යයන වලට යන්න, ඒ වගේ තියෙන දැනුම් පද්ධතීන් උකහා ගන්න, ඒ වගේ ගොඩක් ප්‍රතිකඩක් තියෙනවා සංස්කෘත මහායාන නැත්නම් බුද්ධ සංස්කෘත වලට පැත්තකට යොමු වෙන්න පුළුවන්. අපි දැන් මම කිව්ව ಭಾರತೀಯ ගණිතය කියපු එකක්. හරිද? ජ්‍යොතිෂය එකක්. ඒ වගේ තව භූගෝලය, දේශපාලනය, ආර්ථික විද්‍යාව මේකේ මේ සංස්කෘතත් එක්ක නැති දෙයක් නෑ අතරම. හැම පැත්තකටම ලොකු ස්ටඩි වලට යනවා. නිකන් අර මේ සාහිත්‍ය විමර්ශන වගේ පොඩි කොටස් වලට විතරක් නෙමෙයි. නිකන් අපි පොඩි පත්තර ලිපි කියනවා වගේ පොඩි කොටසක් කියවන්න නෙමෙයි. ලොකු ශාස්ත්‍ර අධ්‍යයනය කරන්න පුළුවන් සංස්කෘත හරහා ගිහිල්ලා නොඑක් පැතිකඩවල වලින්. මම ওই දෙකක් තුනක් ඔය කිව්වේ. දැන් තාක්ෂණෙත් එක්කත් ලොකුවට මේ සංස්කෘත භාෂාව අපිට තියෙන ලෝකේ තියෙන භාෂා අතරේ දියුණුවම තාක්ෂණිකව යොදා ගන්න පුළුවන් භාෂාවක් නේ. තාක්ෂණිකව යොදා ගන්න පුළුවන්. ඒ නිසා තමයි දැන් අපි අහලා තියෙනවනේ
නාසායකෙත් සංස්කෘත පිළිබඳ පර්යේෂණ කරනවා කියලා. ඒ කියන්නේ තාක්ෂණිකව යොදා ගන්න පුළුවන්. දැන් අපිට දැන් ඩිජිට්ස් ක්‍රමයක් භාවිතා වෙන්නේ. 0.1 ඩිජිටල් ක්‍රමයට යන්නේ. ඒ කියන්නේ ඒ ඇරුණහම සංස්කෘත භාෂාව කම්පියුටරයකටත් හඳුන්වා දෙන්න පුළුවන් ඉතාමත් දියුණු භාෂාවක්. ඒ සඳහා තමයි දැන් ওই පර්යේෂණ වෙන්නේ. ඉතින් ඒ වගේ තාක්ෂණයේ පැත්තටත් නොඑක් විශේෂ ශාස්ත්‍රවලට පුළුවන් ඇත්තටම සංස්කෘත ඉගෙන ගැනීමෙන් සංස්කෘත අධ්‍යයනයෙන් යන්න පුළුවන්. අනිත් කාරණේ ඔබ වහන්සේ අහුව මේ ෂෝට් කෝසස් සහ එක්සෑම් ඇත්තටම මේ ලංකාවේ නම් මම හිතන්නේ විශ්වවිද්‍යාලවල සහතික පත්‍ර පාඨමාලා සහ ඩිප්ලෝමා වගේ තියෙනවා අපේ උපාධි පාඨමාලා ඇරුණාම ඒත් හැබැයි ඔන්ලයින් නැහැ. ඒ විශ්වවිද්‍යාලයට ඒ විශ්වවිද්‍යාලයෙන් ඉගෙන ගන්න පුළුවන් මට්ටමක් තමයි තියෙන්නේ. මම දන්න තරමට මම හිතන්නේ පේරාදෙනියෙත් තියෙනවා වෙන්න ඕනේ ළමයිට ඉගෙන ගන්න සංස්කෘත නොවන අයට ඇවිල්ලා ඉගෙන ගන්න සහතික පත්‍ර පාඨමාලා කැලණියේ තියෙනවා. ඒ දවස්වල තිබ්බ දැන් නම් කොහොමද මම ලොකු අධ්‍යයනයක් නැහැ. ඒ වගේ නමුත් අපිට මේ ඔන්ලයින් රෙජිස්ටර් වෙලා ඉන්දියාවේ කරන්න පුළුවන් ගොඩක් එහෙම ඒවා තියෙනවා. පාඨමාලාවලට සම්බන්ධ වෙන්න පුළුවන් සහ මේ වගේ එක්සෑම් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් මට ඒවට සම්බන්ධ කරලා දෙන්න පුළුවන්. එහෙමයි පණ්ඩිතාන්දනේ බොහොම ස්තුතියි පණ්ඩිතාන්දරුවන්ගේ අදහස් දැක්වීම සහ මේ දේශනය සම්බන්ධ ඉතාමත් හරවත් දේශනයක් පණ්ඩිතාන්දනේ. බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි. ප්‍රභාසා විද්වත් දේශන මාලාවේ 2024 වර්ෂයේහි අවසාන දේශනය මේ විදිහට સમાપ્ત කරන්නට බලාපොරොත්තු වෙන්නේ. නිසා විශේෂ වශයෙන් අද දවසේ මේ සිදු කරන්නට යෙදුනා වූ සංස්කෘත ඉගෙනීම් හා අධ්‍යයන කටයුතු පහසු කරන නවීන තාක්ෂණය විශේෂයෙන් අපේ ශිෂ්‍ය පොඩි හාමුදුරන් වහන්සේලාට ඒ වගේම පිරිවෙන්වල ආචාර්ය මණ්ඩලය ඒ වගේම විශ්වවිද්‍යාල ශාස්ත්‍රයේ සියලුම දෙනාටම වැදගත් වෙන මාතෘකාවක් ඔස්සේ අපේ බලදොර පණ්ඩිත හාමුදුරන් වහන්සේ දේශන ඉදිරිපත් කරන්නට යෙදුනේ. ඒ නිසා මෙහි සම්පත්දායකත්වය දක්වමින් මේ දේශනය පවත්වන්නට යෙදුනා වූ ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේහි භාෂා අධ්‍යයන අංශයේහි හිටපු අංශාධිපති ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය බලදොර ඉන්දජෝති ගෞරවනීය පණ්ඩිත හාමුදුරන් වහන්සේට භාෂා අධ්‍යයන අංශයේහි අංශාධිපති හාමුදුරන් වහන්සේ ඇතුළු කොට ඇති අධ්‍යයන අංශයේහි අධ්‍යයන කාර්ය මණ්ඩලය වෙනුවෙන් විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ සඳහා සම්බන්ධ වෙමින් අදහස් ප්‍රකාශ කරමින් ඒ කටයුතු සඳහා සම්බන්ධ වෙන්නට යෙදුනා වූ සියලුම අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා සහ මහත්වරුන්ට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ ප්‍රභාසා විද්වත් දේශන මාලාව අපිට මේ විදිහට සිද්ධ කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේහි මහෝපාධ්‍යාය ගෞරවනීය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කනත්තේගොඩ සද්ධාරතන ගෞරවනීය අපේ නායක හාමුදුරන් වහන්සේ ඇතුළු කොට ඇති පීඨාධිපති හාමුදුරන් වහන්සේලා ඇතුළු කොට ඇති ඒ සියලු දෙනාගේම සහයෝගය සහ මඟ පෙන්වීම යටතේ වගේම විශේෂයෙන් භාෂා අධ්‍යයන අංශයේහි වත්මන් අංශාධිපති තිබිරිවැව සිරිසුමන ගෞරවනීය පණ්ඩිත හාමුදුරන් වහන්සේගේ ඒ මඟ පෙන්වීම යටතේ අපි මේ දේශනය මේ විදිහට පවත්වන්නට යෙදුනේ. ඒ නිසා විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යායන් වහන්සේ ඒ වගේම පීඨාධිපති හාමුදුරන් වහන්සේ ඇතුළු කොට ඇති සියලුම කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට ස්තුතිය පුද කරනවා. ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙමි. අපේ මේ දේශනය පවත්වන්නට ඒ සඳහා අදහස් දක්වමින් ඒ වගේම ඒ සඳහා අවශ්‍ය කරන්නා වූ ඉදිරි කටයුතු කොහොමද සිද්ධ කරන්නට අවශ්‍ය කරන්නේ කියන කාරණාව පිළිබඳව සිහිපත් කරමින් මේ අවස්ථාවේ රැඳී සිටියා වූ සියලුම ගෞරවනීය අපේ පණ්ඩිත හාමුදුරන් වහන්සේලාට ඒ වගේම ගිහි මහත්වරුන්ට ඒ වගේම විශේෂයෙන් අපේ ශිෂ්‍ය ප්‍රජාව සියලුම දෙනාට ස්තුතිවන්ත වෙමින් භාෂා අධ්‍යයන අංශයේ හැටියට අපි අපේ වගකීමක් යුතුකමක් හැටියට මේ සංස්කෘත භාෂාව ඇතුළු කොට ඇති ඒ භාෂා අධ්‍යයන විෂයෙහි ප්‍රවර්ධනය සඳහා මේ විදිහේ විද්වත් දේශනයන් සිද්ධ කරන්නට කටයුතු කරන්නට යෙදෙන්නේ. නිසා ඉදිරියේදීත් මේ වගේ විද්වත් දේශනයකින් හමු වෙනකම් විශේෂයෙන් මේ දේශනේ අද දවසේදී මේ දේශනේ සම්පත්දායකත්වය දක්වන්නට යෙදුනා වූ ගෞරවනීය පණ්ඩිත හාමුදුරන් වහන්සේට උන්වහන්සේගේ ඉදිරි අධ්‍යාපන කටයුතු ආදී
සියලුම කටයුතු සිද්ධ කර ගන්නට අවශ්‍ය කරන ආශිර්වාදය විශේෂයෙන් විජයශ්‍රී ජයශ්‍රී බෝධිරාජාණන් වහන්සේගේ ආශිර්වාදය උන්වහන්සේ බලාපොරොත්තු වන උන්වහන්සේගේ අධ්‍යාපන කටයුතු ආදිය මනමින් සිද්ධ කර ගන්නට අවශ්‍ය කරන ශක්තිය වාසනාව කායික මානසික නිරෝගීතාවය ඒ ශක්තිය සැලසේවා කියලා විශේෂයෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් මේ සඳහා සම්බන්ධ වෙන්නට යෙදුනා වූ සියලුම දෙනාට සුභාසංසනය සහ ස්තුතිය පිරිනමමින් අද දවසේ ප්‍රභාසා විද්වත් දේශනය මෙතකින් අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සුබ රාත්‍රියක්.